ආයිබෝන් හැමෝටම මේ මම කතා කරන එක පොඩ්ඩක් ඇහෙනවද කියලා පොඩි මැසේජ් එකක් දාන්න පුළුවන්ද? අපි විනාඩි 5කින් වගේ පටන් ගමු දැන් තමයි කට්ටිය ජොයින් වෙන්නේ. ඇහෙනවනේ? හරි ඕකේ. විනාඩි 5ක් වගේ දෙන්න කට්ටිය ජොයින් වෙනකන්. ඊට පස්සේ අපි ස්ටාර්ට් කරමු වැඩේ. හරි. එහෙනම් අපි වැඩේ ස්ටාර්ට් කරමු. හැමෝටම ආයිබෝවන්. ඒ වගේම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. කට්ටියට මම හිතන්නේ මාව පැහැදිලිව ඇහෙනවා ඇති. කට්ටිය ගොඩක් ඉන්න හින්දා මම මේක මේ ඔයගොල්ලන්ට මියුට් කරලා තිබුණේ. පොඩි මෙසේජ් එකක් වගේ දාන්න. රයිට්. එහෙනවනේ. හරි. ඉතින්
අපි දැන් දවස් 3ක් වගේට කලින් තමයි මේකට පොඩි ෂෝට් නෝටිස් එකක් දුන්නේ. අපි මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒකත් එක්ක ගොඩ දෙනෙක් අපේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වුණා. මම හිතන්නේ අපේ WhatsApp ගෲප් එකේ 700 ගාණක් වගේ කට්ටියක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අපි ලින්ක් එක දැම්ම දැන් කට්ටිය ජොයින් වෙවි යනවා. ඉතින් අපි ස්ටාර්ට් කරමු. මම හිතන්නේ මේ සම්බන්ධ වෙලා ඉන්න හැමදෙනාම ඔටෝමොබයිල් ෆීල්ඩ් එකට අදාළ යම් කිසි විදිහකට ඒ ෆීල්ඩ් එකත් එක්ක සම්බන්ධතාවයක් තියෙන කවුරු හරි වෙන්න ඇති. මොකද ඒක නිසා තමයි ඕගොල්ලෝ මේ මෙසේජ් එකත් එක්ක මේ විදිහට සම්බන්ධතාවයක් පවත්වන්න උත්සාහ කරේ. එතකොට ඔප්පරයක් දෙන්න. හරි. මම පොඩ්ඩක් වීඩියෝ එකත් ඔන් කරගෙන කතා කරන්න. ඉතින් එතකොට අපි මෙතනදී මූලිකව ඔයගොල්ලන්ට ටාගට් කරේ මේ ඔටෝමොබයිල් ෆීල්ඩ් එකේ තියෙන ECM ප්‍රෝග්‍රෑමින්. අපි ECU කියන වචනේ පාවිච්චි කරාට මෙතනදී වැදගත් විදිහට ඒ කියන්නේ විශේෂයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ engine control module ගැන. ඒ කියන්නේ engine control module එහෙම නැත්නම් ECM ප්‍රෝග්‍රෑමින් කියන කන්ටෙන්ට් එක. ඉතින් මෙතන පැය එකමාරක් දෙකක් වගේ කාලයක් මම අරගන්න. ඒ අතර අපි ඔව් ගොඩක් ප්‍රශ්න අහගෙන යනවා. මම ප්‍රශ්න අහන්න ටයිම් එකක් දෙන්නම්. මේ ස්කෑනර්ස් ගැන ගොඩාක් ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න අහන්න ටයිම් එකක් දෙන්නම්. අපි ඉස්සෙල්ලා සෙෂන් එක කරගෙන යමු. එහෙම නැති වුණොත් අපිට මේක කරන්න අමාරුවක් වෙනවා හින්දා ඊට පස්සේ අපි පොඩි ටයිම් එකක් අරගෙන කතා කරමු. මොකද්ද මේකේ ෆයිනල් අවුට්පුට් එක අපි කතා කරන්න කියලා. ඉතින් ECM ප්‍රෝග්‍රෑමින් එක කතා කරනකොට මම බේසිකලි පොඩි පෝල් එකක් දාලා තිබුණා මේ ECU ගැන දන්න කට්ටිය ඉන්නවද කියලා. ඉතින් දන්න කට්ටියත් හිටියා. නොදන්න කට්ටිය වැඩි දෙනෙක් දාලා තිබුණා මේ සම්බන්ධව දන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා ඒ හැමෝටම පොදුවේ ගැළපෙන විදිහට මම සරලව මුලින් ඉඳන් මේක කරගෙන යන්නම්. මෙතන මම තියරි පාර්ට් එකක් සහ පොඩි ප්‍රැක්ටිකල් සෙෂන් එකක් එක තමයි arrange කරගෙන තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට ECM programming කියන සබ්ජෙක්ට් එක ඉස්සරහට මුලදී ලොකුවට කරගෙන යන්න අවශ්‍ය කරන මූලික දේවල් ටික මෙතනදී දැනගන්න පුළුවන්. තාක්ෂණ මේ ඥාන අපි ටෙක්නොලොජි ෂෙයා කරන්නේ කොහින්ද? මේවට තියෙන ට්‍රික්ස් මොනවද? ටූල්ස් මොනවද? මේ හැම දෙයක්ම අපි අද කතා කරගෙන යනවා. ඉතින් මම හිතන්නේ ගොඩක් පිටරට කට්ටිය සම්බන්ධ වෙලා හිටියා. ලංකාවේ කට්ටිය ගොඩක් හිටියා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට මේ සම්බන්ධයෙන්ම මූලික දේවල් ටික දැන් මෙතනින් එහාට කරගෙන යන්න. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ පොඩ්ඩක් මම මියුට් කරලා තිබුණේ පොඩ්ඩක් කට්ටිය වැඩි හින්දා ප්‍රශ්න ටිකක් ගොඩාක් අහලා තියෙනවා. ප්‍රශ්න ටිකට මම රෙකෝඩින් එකක් දානවාද කියලා තිබුණා. රයිට් රෙකෝඩින් එක ඔන් වෙලා තියෙන්නේ. රෙකෝඩින් එකක් යනවා. රෙකෝඩින් එකක් ෂෙයා කරන්න. නමුත් ඔයගොල්ලෝ මෙතන පුළුවන් තරම් ජොයින් වෙලා බලන්න වැඩේ කොහොමද කරගෙන යන්නේ කියලා. හරි. එහෙනම් අපි ස්ටාර්ට් කරමු. මම ප්‍රසන්ටේෂන් එකක් මාර්ගෙන් සහ මම පොඩි බෝඩ් එකක් වයිට් බෝඩ් එකක් යූස් කරගෙන ඔයගොල්ලන්ට මේ අවශ්‍ය කරන තියරි ටික කතා කරගෙන යන්න. හරි. ඉතින් මුලින්ම අපි ප්‍රසන්ටේෂන් එක ෂෙයා කරමු. right. මම හිතනවා ඔයාලට මේ ෂෙයා කරපු ප්‍රසන්ටේෂන් එක පේනවා ඇති. මෙතනදී මම මේ future of automobile කියලා මේ ප්‍රසන්ටේෂන් එක ස්ටාර්ට් කරන්න යනවා. මෙතනදී අපි කතා කරන්නේ ඔයාලට මේ රූප සටහනේ තියෙන වම් පැත්තේ යට තියෙන මේ ඉලෙක්ට්‍රොනික එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් ගැන තමයි කතා කරන්නේ මේ වගේ ප්‍රෝග්‍රෑමින් කියන concept එක ගැන. මේක ගැන ඔයගොල්ලෝ මූලිකව දැනගන්න ඕන මූලික කරුණු විශාල ප්‍රමාණයක් මෙතනදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? අපි ඉස්සරහට ගියොත් ඇත්තටම ECM එකක් කියන්නේ එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් එකක් කියලා කියන්නේ මේ වාහනේ කම්පියුටර් එක එහෙම නැත්නම් වාහනේ එන්ජින් එක සම්බන්ධව මේ පද්ධතිය පාලනය කරන යුනිට් එක. ඉතින් අද වෙනකොට ඉලෙක්ට්‍රොනික ෆුවල් ඉන්ජෙක්ෂන් සහ කොමන් රේල් කියන වාහනත් එක්ක මේක විශාල ලෙස ප්‍රචලිත වුණා. ඉතින් මේවත් එක්ක සම්බන්ධ පද්ධතිවල තියෙන
ප්‍රෝග්‍රෑමින් කියන සම්බන්ධයෙන් තමයි ඉස්සරහට මේකත් මේ ශාස්ත්‍රයේ වැඩි දියුණු වෙවි ආවේ. ඉලෙක්ට්‍රොනික එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් ගත්තොත් වර්ග ටිකක් තමයි මම මේ පෙන්නන්නේ. මම ඔයාලට ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් මොඩියුල් එක ලයිව් පෙන්නන්නම් ඉස්සෙල්ලා. right. මේ තියෙන්නේ මම ගලවපු එකක්. හරි. මේ තියෙන්නේ ECM එකක්. එතකොට මේ ECM එක ඔයගොල්ලෝ පේනවා ඇති. සාමාන්‍ය විදිහට මේක අපි කියන විදිහට printed circuit board එකක් තියෙන්නේ. මේවට අපි කියනවා PCB කියලා. මේ printed circuit board එක. ඉතින් ඔයගොල්ලෝ කම්පියුටර් එකක්, රේඩියෝ එකක් මොනවා ගැලෙව්වත් මේ ඔයාලා දකින කෑලි ටිකක් තමයි මේකේ තියෙන්නේ. හැබැයි මේකේ තියෙන විශේෂත්වය තමයි මේ තියෙන අපි ගත්තොත් කැපැසිටර්, ට්‍රාන්සිස්ටර්, MOSFET ඒවට අමතරව මෙයා යම්කිසි විදිහකට ප්‍රෝග්‍රෑම් එකක් රන් කරන බෝඩ් එකක්. ඒ කියන්නේ මෙයාට පුළුවන් ප්‍රෝග්‍රෑම් එකක් දුවන්න. දැන් වාහනේ ඔයාලා ඇක්සලරේටර් කරනකොට ඊළඟට ගියර් මාරු කරලා ස්පීඩ් කරලා යනකොට ඒ විදිහට තෙල් කොච්චරද දෙන්නේ ඒ හැම දෙයක්ම පාලනය වෙන්නේ මේක. මේ පේන්නේ නැහැ කියලා දාලා තියෙනවා. පේන්නේ නැද්ද මං දාන්නේ? පේන්නේ නැහැ. මගේ වීඩියෝ එක පේන්නේ නැද්ද? පේනව නේද? කුෂ්පික පෙරේරා. රයිට් බලන්න ඔයා සිලෙක්ට් කරන් ඉන්නේ වෙන කාව හරි දන්නේ නැහැ. මම OBD Academy කියලා අපේ එක දැත්තේ සාමාන්‍යයෙන් මම කතා කරනකොට අර වාට ඉන්න ලිස්ට් එකෙන් highlight වෙලා පේන්න නැති අපේ ඒක පොඩ්ඩක් බලන්න. හරි thank you. ඉතින් මේ මේ ඉලෙක්ට්‍රොනික යුනිට් එක මේ ECM එක කම්පෝනන්ට්ස් ගොඩක් තියෙනවා. මේවා තියෙන අපි ගත්තොත් සර්කිට් කෑලි කියලා කට්ටිය අපේ සරල භාෂාවෙන් කියන කෑලි ගොඩක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් මේක ඊට අමතරව ඔයාලා දන්නවද මේකේ තියෙනවා මේක වැඩ කරන ප්‍රෝග්‍රෑම් එකක්. වැඩසටහනක් තියෙනවා. මෙන්න මේ වැඩසටහන තියෙන කොහෙද මේ වැඩසටහන තියෙන්නේ කියන එක ගත්තොත්. මෙන්න මේ වැඩසටහන තියෙන තප්පරයක් දැන් ලොගින් errors කියලා දාලා තියෙනවා කට්ටිය මොකද කරන්නේ. හරි මේ වැඩසටහන තියෙන තැන ඒ වැඩසටහන තියෙන chip එකට කියන නම ඒක අඳුර ගන්න විදිහ ඒවා මොනවද සහ ඒ තියෙන ප්‍රෝග්‍රෑම් එක අපි එළියට ගන්නෙ කොහොමද අපිට අවශ්‍ය කරන වෙනසක් එක්ක ඇතුළට දාන්නේ කොහොමද කියන එක තමයි මේකෙදි කතා කරන්නේ. මේ තියෙන්නේ මම පෙන්නපු live ECU CM එක. ඉතින් මම කලින් ප්‍රසන්ටේෂන් එකට ආපහු ගියොත් මේ තියෙන ප්‍රසන්ටේෂන් එක. ඉතින් මේකෙදි ලෝකේ පාවිච්චි කරන එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් වර්ග රාශියක් තියෙනවා. ඉතින් මේක එක එක වාහනෙන් වාහනයට එක එක රටට එක එක අවුරුද්දෙන් අවුරුද්දට වෙනස් වෙලා තියෙනවා. ඉතින් මෙතන තියෙන්නේ මේ මම දාලා තියෙන්නේ ලෝකේ පාවිච්චි කරන සියලුම දේවල් ටික නෙමෙයි බහුල ලෙස පාවිච්චි කරන එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල් වල නම් ටිකක්. ඒ කියන්නේ මේ නිෂ්පාදනය කරන නිෂ්පාදිත සමාගම් වල නම් ටිකක්. මේ අංකයකට මම දාලා තියෙන්නේ Bosch කියන සමාගම. ඕගොල්ලෝ දන්නවා Bosch කියන ජර්මන් සමාගමක්. මේක තමයි සාමාන්‍යයෙන් වැඩිපුරම මේ ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් මොඩියුල් මේ පරණ විදිහට ගත්තොත් EFI වල ඉතිහාසය ගත්තොත් මේගොල්ලෝ ලොකු රෝල් එකක් දරනවා. ඉතින් ඒවත් එක්ක ආපු කම්පැනි එකක්. ඉතින් දැන් ජර්මන් විතරක් නෙමෙයි මේ Bosch කියන සන්නාමය යටතේ ඉන්දියන්, චයිනා, ජපන් ඊළඟට වෙන වෙන රටවල් වලත් මේ Bosch කියන සන්නාමය යටතේ නිෂ්පාදනය කරනවා ඉලෙක්ට්‍රොනික ඒ කියන්නේ එන්ජින් කන්ට්‍රෝල් මොඩියුල්. ඉතින් ඊළඟ එක තමයි මේ ඩෙන්සෝ කියන සමාගම. මේක ජපාන් සමාගම. ඩෙල්ෆි, සීමන්ස්, ට්‍රාන්ස්ට්‍රන් මේ වගේ බ්‍රෑන්ඩ් සෙට් එකක් තියෙනවා. මම ඉස්සරහට ගියොත් මේ තියෙන පොඩි රූප සටහන් ටිකක්. මේ පළවෙනිට මම පෙන්නලා තියෙන්නේ Bosch ECM එකක්. තව පොඩි වචනයක් කියන්න ඕන. අපි මම මේකට ECU ද කියන්නේ ECM ද කියන්නේ. මෙසේජ් එකක් දාන්න බලන්න මේ යුනිට් එක මේ තියෙන එන්ජින් එක සම්බන්ධ කෑල්ල. මේකට ECU දම අපි කියන්නේ ECM ද කියන්නේ. මෙසේජ් එකක් දාන්න බලන්න. ECU ද ECM ද
රයිට් උත්තර ගොඩක් ආවා thank you මෙහෙමයි ඇත්තම කතන්දරේ හරි ගොඩක් දෙනෙක් උත්තරේ දාලා තිබුණා අපි ගොඩක් වෙලාවට ඔය වහරේ කියවෙන්නේ ECU එක කියලා ඒක engine ECU එක කිව්වොත් හරි ECU කියන වචනේ සමහරවිට අපි කඩලා අර්ථ දක්වනවා engine control unit කියලා ඒක නිවැරදි නැහැ එතනදි කියන්නේ electronic control unit කියන එක ඉතින් ECM කියන්නේ engine control module කියන එක ඒකටම තමයි PCM කියලාත් කියන්නේ power train control module කියලා. මම ඔක චුට්ටක් මගේ බෝඩ් එකේ මම ඔයාලා ලියලා පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට පොඩි අයිඩියා එකක් එයි. මම හිතන්නේ මේ white බෝඩ් එක ඔයගොල්ලන්ට පේනවා. මේක ඔය ECU කියන වචනේ අපි ගොඩක් පාවිච්චි කරනවා. මේ ECU කියලා ගොඩක් පාවිච්චි කරන්නේ electronic control unit කියන එකට. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් යුනිට් කියලා ගත්තොත් සාමාන්‍යයෙන් මොබයිල් වල තියෙන ඔය ABS එක SRS BCM මේ ගොඩක් ඒවට අපිට මේ ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් යුනිට් කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි එන්ජින් එක සම්බන්ධයකට එන්ජින් එක සම්බන්ධව තියෙන පාලන පද්ධතියට අපි ගොඩක් වෙලාවට දාන්නේ ECM එක කියලා. ඒ කියන්නේ engine control module කියන එක. මෙන්න මේකම තමයි අපි PCM කියලාත් පාවිච්චි කරනවා වාහනවල power train control module කියලා. මේක තමයි සරලව මේ අර්ථ දැක්කේ. මොකද ගොඩ දෙනෙක් ඔය එන්ජින් එක සම්බන්ධ කැලලට ECU කියලා කියනවා. ECU එකක් නැද්ද හොයාගන්න. නමුත් ඒක පාවිච්චි කරන්න එපා. හරි. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ එන්ජින් එක සම්බන්ධව නම් ECM එක පාවිච්චි කරන්න. හරි. එතකොට ECU එක කියන එක common electronic control unit වලට පාවිච්චි කරන නම. ඒකත් පොඩ්ඩක් මේක අතරේ දැනගෙන right අපි ඉස්සරහට වැඩේට යමු. මේ මම ඔයගොල්ලන්ට පෙන්නපු ECM ටික. අතර මටත් ගොඩක් වෙලාවට ECU කියලා කියවෙන වෙලාවට මේකේ ඔයාලට පේනවා Bosch ඊළඟ මෙතන තියෙනවා Denso ECU එකක්, Delphi එකක්, Siemens ECM එකක්, මේ Transtran කියන ECM එක මේ mouse pointer එක මම highlight කරන Transtran කියන ECM එක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා ඔය Isuzu lorry වල එහෙම. Isuzu lorry වල ගොඩාක් වෙලාවට common rail Isuzu lorry වල පාවිච්චි කරන මේ Transtran එක. Bosch කියන එක කවුද පාවිච්චි කරන්නේ? Bosch කියන එක ලෝකේ මම හිතන්නේ 70%ක් 80ක් විතර Bosch ECU එක පාවිච්චි කරනවා. විශේෂයෙන් යුරෝපියන් ජර්මන් වාහන ඊළඟට ඉන්දියන් වාහන ගොඩක් ඒවා Bosch පාවිච්චි කරනවා. විශේෂයෙන් Mahindra ගත්තොත් Mahindra series එකම ගත්තොත් Bosch එක පාවිච්චි කරනවා. BCM කියන්නේ body control module එක. එතකොට ඊළඟට චයිනීස් වාහන ගොඩක් ඒ වගේ Bosch එක තමයි පාවිච්චි කරන්නේ. එතකොට මේ Denso කියන එක ගොඩක් ජපනීස් වාහන වල පාවිච්චි කරන විශේෂයෙන් Toyota, Mitsubishi, මෙතන Nissan, Mazda මේ ගොඩක් ඒ වගේ මේ Denso කියන ECU එක පාවිච්චි කරනවා. ECM එක. හරිද? එතකොට මේ Delphi කියන එක මෙතන නම් මේ පෙන්නලා තියෙන Delphi එක ටාටා එකක් වඩ පේන්නේ. ඊළඟට මේ විතර මේ Keihin කියලා තියෙනවා නේද යටම එක. මේ Keihin කියලා තියෙන්නේ. මේ Keihin එක ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා Honda වාහනවල. Honda වාහනවල ECM එක TCM ගොඩක් ඒවා Keihin කියන බ්‍රෑන්ඩ් එකත් එක්ක එන්නේ. මම හිතන්නේ මෙතන මේ ECM TCM කියලා මම කියන ෂෝට් ටර්ම්ස් වලත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා වගේ ගොඩ දෙනෙක් අහනවා. ඉතින් TCM කියන්නේ Transmission Control Module එක කියන එක. හරිද? මම චූටි පොඩි රූප සටහනක් ඇඳලා පෙන්නන්න මම හිතන ඔයගොල්ලෝ දැන් මෙතන මට මෙතන ඉන්න කට්ටියගේ මේ අහන ප්‍රශ්නත් එක්ක මෙන්න මේ වගේ එකක් මේක චූට්ටක් බලන්නකෝ මම විනාඩි 5ක් 10ක් වගේ ගන්නම් මේ වැඩේට. මම අලුත් කොලයක් ගන්න. සාමාන්‍ය වාහනයක් ගත්තොත් මම පට ගාලා මම මේක අදිනවා. හරිද? අලුත් වාහනයක් ගත්තොත් මේ අලුත් වාහනයක control module ගොඩක් තියෙනවා. මෙන්න මෙහෙම. මම අදින්නම් ECM එක BCM CM ES මම එහෙම ලියන්නම්. HC මේ වගේ නම් තමයි පාවිච්චි කරනවා. ඉතින් මේ මීනින්ග්ස් ටික මම කියන්නම්. TCM ABS SRS මේවනේ. ECM කියන්නේ
engine control module එක. මේවා එකිනෙකට සම්බන්ධයි. CAN line කියලා. අපි ඉස්සරහට තව වීඩියෝ එකක් මේ වගේ ඔයාලට සෙෂන් එකක් කරන්න මේ CAN ගැන සෙෂන් එකක් කරන්න දැන් මද කතා කරන්න අපි ආ VC programming නින්දා මම ඒක කතා කරන්නේ. මෙන්න මේ වගේ තමයි CAN network එක තියෙන්නේ. ඉතින් මේකේ ECM කියන්නේ electronic control module, sorry engine control module, BCM කියන්නේ body control module, CM කියන්නේ combination meter. ඒ කියන්නේ දැන් මේ තියෙන Denso ECU එකක්, Mazda එක, RF8 එකක්. හරි. එතකොට body control module, combination meter එක එහෙම නැත්නම් digital meter එක ඕගොල්ලෝ පාවිච්චි කරන අර combination meter එක. ES කියන්නේ entry and start. කට්ටිය අහුව BCM එක කියන්නේ මොකද්ද කියලා මේ තියෙන BCM එකක්. මේක Suzuki එක. හරි. මේ BCM එකක් මේ තියෙන්නේ. I think මොකද 44S එක. ඊළඟට ES කියන්නේ entry and start පාවිච්චි කරන ගොඩක් වෙලාවට key ගැන key පැත්තට HC hybrid control, TCM transmission control module, ABS එක ඔයගොල්ලෝ දන්නවා, SRS airbag system එක. මෙන්න මේ වගේ තමයි මේක පාවිච්චි වෙන්නේ. හරිද? එතකොට දැන් අපි ECM පැත්තට එනකොට මේ තියෙන ECM වර්ග ටිකක්. ඉතින් මේ වගේ මොකක් හරි ECM එකක් ඕගොල්ලෝ වාහනයක දකි EFI එහෙම නැත්නම් common rail පද්ධති ආශ්‍රිතව. හරිද? මේ මම දාලා තියෙන්නේ දැන් මේ ECM එකක් ගත්තොත් ඇතුළ ගැලෙව්වොත් තියෙන කෑලි මොනවද කියලා. හරිද? මේ තමයි ඇතුළ ගැලෙව්වට පස්සේ. මම ඒකෙත් ලයිව් එකක් පෙන්නන්නකද මම වීඩියෝ ගන්න මේ කන්නේ පෙන්නන්නේ. මේ තියෙන්නේ මේ Mazda ECM එක ගැලෙව්වට පස්සේ ඇතුළ. මේකේ වැදගත්ම දේ තමයි හරිද? මේකේ වැදගත්ම දේ තමයි මේ ඉලෙක්ට්‍රොනික කම්පොනන්ට්ස් ගැන අපි දැන් කතා කරන්න යන්නේ මම ඔක්කොම. මේකේ තියෙනවා දැන් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ කොහෙද? මම ඔයගලෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ECM එකේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ කොහෙද? මේ ECM එකේ ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ කොහෙද? දාන්න බාන කවුරු හරි මට උත්තර. මේ ECM එකක් තියෙනවා ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ කොහෙද? ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම මේකනේ කතන්දරේ. මේක කතන්දරේ මේ විදිහනේ. දැන් ECM එක තියෙනවා. මෙයා තමයි මෙයාට ඉන්පුට් එනවා. ඉන්පුට් එනවා සෙන්සර්ස් වලින්. දන්නවනේ. ඔය එයා ෆ්ලෝ සෙන්සර් මැප් වනම්මන කතන්දරත් එක්ක එනවා. මේ අවුට්පුට් එකක් විදිහට ෆුවල් ඉන්ජෙක්ටර්ස් ටික කන්ට්‍රෝල් කරනවා. අපි ගන්න ඔය පල්ස් විඩ්ත් එකක් විදිහට ඉන්ජෙක්ට් එකට කරන්ට් එක දෙන එක කන්ට්‍රෝල් කරනවා. මේ කන්ට්‍රෝල් කරන්න අවශ්‍ය කරන ප්‍රෝග්‍රෑම් එක කොහෙද තියෙන්නේ? මේක ඇතුළේනේ තියෙන්නේ. right. ඔයාලා දකින්න මෙතන දැන් මේ කට්ටිය දාගෙන යනවා EEPROM microchip කියලා වචන ටිකක්. දැන් දන්නේ නැති කට්ටියටත් එක තේරෙන්න මම මේක කියාගෙන යන්න. සාමාන්‍යයෙන් ගත්තොත් ප්‍රෝග්‍රෑම් එකක් තියාගෙන ඉන්න ඕන නම් මෙමරියක් ඕන. හරිනේ ඒක. ප්‍රෝග්‍රෑම් එකක් තියන් ඉන්න ඕන නම් මෙමරියක් ඕන. ඒතර මේ මෙමරිය තියෙන්නත් ඕන. ඒ මෙමරියට පුළුවන් වෙන්න ඕනේ යම්කිසි වැඩසටහනක් කරන්න. ඒ කියන්නේ යම්කිසි වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නත් ඕන. උදාහරණයකට කම්පියුටර් එකක් වගේ. ඒතර මෙන්න මේ මෙමරිය මොකද්ද ECM එකක තියෙන. ඉතින් ගොඩක් වෙලාවට මේ මෙමරිය අපි කියනවා MCU එකක් කියලා. මයික්‍රෝ කන්ට්‍රෝලර් යුනිට්. අර ශුද්ධ පාලක ඒකක කියන්නේ. මේ MCU එකක් මම පෙන්නන්න මේ තියෙන්නේ. මේ MCU එකක්. මේ බලන්නකො ලොකු chip එකක් තියෙනව නේද මේකේ. මේක MCU එකක්. මේ මොකේ MCU එකක්ද? මේ ECM මේක MCU එකක්. MCU එක තියෙන ECM වල විතරක්ද? නැහැ. MCU කියන කතන්දරය ගත්තොත් මයික්‍රෝ කන්ට්‍රෝලර් කියන කතන්දරය ගත්තොත් මේ වගේ ඒවා හැම මොඩියුල් එකක් අස්සෙම ඉන්නවා. මම තව එකක් ඕනනම් පෙන්නන්න. මේ තියෙන වැගන්ආර් බැටරිය. මේක පාර මේ තියෙන වැගන්ආර් බැටරිය. වැගන්ආර් බැටරිය මේ බලන්නකො. මෙයා තමයි බැටරිය සම්පූර්ණ කන්ට්‍රෝල් කරන්නේ. ඉතින් වැගන්ආර් විතරක් නෙමෙයි ගොඩක් ඔය ලිතියම් අයන් බැටරි තියෙනවා ප්‍රෝග්‍රෑමබල් ඒවා. ඒ වගේ මේ වගේ කෙනෙක් ඉන්නවා. මෙයා මොකද්ද මෙයාට අපි කියන්නේ MCU එක මෙයා තමයි ප්‍රෝග්‍රෑම් එක දුවන කෙනා. මේකේ න සිද්ධි ටික පාලනය කරන්නේ මෙයා. මම මිස්ම ටිකක් ඔයාලට පෙන්නන්නේ. මේ තියෙන Prius 30 මීටර එකක්. ඩිජිටල් මීටර එකක් මේ ගලවල.
මේ බලන්නකො මේකේ පිටිපස්ස මේ මේක ටිකක් අඳුර ගන්න ලේසි. ඉතින් මේ තියෙන මයික්‍රෝ කන්ට්‍රෝල් එකක්. මෙයාගේ තමයි මේ මීටරේ සම්පූර්ණ වැඩ කරන ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. ඉතින් එයා බෑග් යුනිටුත් ওই වගේම තමයි. මේ තියෙන SRS එකක්. මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් තියෙනවා. ඉතින් අපි දැන් අද කතා කරන සබ්ජෙක්ට් එකේ ඉන්නේ ECM නේ. ඒතර ECM එකෙත් මේ ECM එකෙත් මේ බලන්න MCU එකක් තියෙනවා. මෙයා මොකද්ද කරන්නේ? මම ඒක ගැන පටන් අරගන්නම් ඔයාලට කතාව. මම කතා කරන්නේ මෙන්න මෙයා ගැන. මොකද මෙයා තමයි ඔය ප්‍රෝග්‍රෑම් එකට මූලිකවම රෙකෝඩින් එක තියනවා දෙන්නම්. මූලිකවම මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන පුද්ගලයා. මේකේ මේ කනෙක්ට් එකේ ඉස්සරහා තියෙනවා පින් අවුට් ගොඩක්. මේ ඔක්කොම ටික ඇවිල්ලා සම්බන්ධ වෙනවා මේක එක පාංග හරහා මෙයත් එක්ක. ඒතර මෙයා තමයි තීරණය කරන්නේ දැන් මොකද්ද කරන්නේ ඒවට අනුව කියලා. ඒතර මෙන්න මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එක ගත්තොත් ඔයාගේ බෝඩ් එකේ ඉම්පෝර්ටන්ට් කෑල්ලක්. මේ බෝඩ් එක තියෙනවා මෙතන ඉන්නවා MCU කියලා කෙනෙක්. මේක තමයි ප්‍රෝග්‍රෑම් එකක් දුවෝන එක්කෙනා. ඒක හොඳට මතක තියාගන්න. මෙයා ඇතුලේ මෙමරියක් තියෙන්නේ. මේක ඇතුලේ මෙමරියක් තියෙන්නේ. ඒ කියන්නේ මෙයාට පුළුවන් පොඩි දත්ත ප්‍රමාණයක් තියාගෙන ඉන්න. සාමාන්‍යයෙන් කැපැසිටි එක ගත්තොත් මෙමරි මයින්නේ. ඔයගොල්ලෝ දන්නව නේද? කිලෝබයිට්, මෙගාබයිට්, ගිගාබයිට් වලින් මෙමරියක් මයින්නේ. මෙයාගෙත් මෙමරිය එහෙම තමයි. සාමාන්‍යයෙන් මෙයාගේ මෙමරිය කිලෝබයිට්, ගිගාබයිට් ගණන් නැහැ. සාමාන්‍යයෙන් මෙගාබයිට් එකක් දෙකක් වගේ ඔය වගේ පොඩි මෙමරියක් තමයි මෙයාට තියෙන්නේ. මේ මයික්‍රෝ කන්ට්‍රෝල් එකක් ගත්තොත් දැන් ECM එකක මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුලේ තියෙන්නේ ECM එක වැඩ කරන ප්‍රෝග්‍රෑම් එක. හරිද? එන්ජින් කන්ට්‍රෝල් ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් මොඩියුල් එකේ ප්‍රෝග්‍රෑම් එක. මේ MCU එක ගත්තොත් MCU වර්ග ගොඩක් තියෙනවා. ඔයාලට මම පෙන්නුවා නේද ECM වර්ග ගොඩක්. Bosch, Denso, Delphi කියලා. මෙන්න මේක ආපහු මම ෂෙයා කරන්නම්කෝ. මම ඔයාලට මේ බලන්නකෝ. මෙතන තියෙන ECM වර්ග ගොඩක් නේ. Bosch තියෙනවා මේ වගේ තියෙනවා. හැබැයි මේ ECM එක ගැලෙව්වොත් ඇතුලේ තියෙනවා MCU කියලා එකක්. දැන් මේ පොඩි පොඩි නම් මතක තියාගන්න මයික්‍රෝ කන්ට්‍රෝල් යුනිට් කියලා එකක් තියෙනවා. මේ මයික්‍රෝ කන්ට්‍රෝල් යුනිට් හදන්නේ තව කට්ටියක්. මෙන්න ඕගොල්ලොන්ට සම්පූර්ණ සාමාන්‍යයෙන් අහුවෙන මයික්‍රෝ කන්ට්‍රෝලර් ಜಾති ටිකක්. ඔයගොල්ලෝ අහලා තියෙන Motorola, Renesas, Infineon, NEC, Spencer මේ මොනවාද? අර ඇතුලේ තියෙන MCU එක. මේ බලන්නකො මම මේ රූප සටහන් ටිකක් දාලා තියෙන්නේ. දැන් මේක මේ MPC 561 කියලා දාලා තිනවා. මෙයා මේ තියෙන්නේ Bosch ECM එක මයික්‍රෝ කන්ට්‍රෝල් එකක්. එතකොට මේක මොකද මේ දැන් ඔයගොල්ලෝ මේක දැන් ඔයගොල්ලෝ බලන්නේ නැති දැන් මේ ECM එකක් කියවන්න කියලා මොකටද දැන් මේවා කියවන්නේ කියලා. ECM එක රීඩ් කරනකොට මේ මයික්‍රෝ කන්ට්‍රෝලර් නමින් රීඩ් කරන්න වෙන අවස්ථා තියෙනවා සෑහෙන ප්‍රමාණයක්. ටොයෝටා කියලා රීඩ් කරන්නම හැමතැනම නෑ හොඳේ. ඒක නිසා තමයි සමහර අයට මේක පොඩ්ඩක් අමාරු වෙන්නේ. ඔයා ටූල් එකක් හොයාගෙන try කරනවා ටොයෝටා ගිහිල්ලා රීඩ් කරන්න. ටොයෝටා කියලා රීඩ් කරන්න නැහැ ටූල් එකේ. වෙන වෙන දේවල් තියෙන්නේ. මේක ලයිව් පෙන්නන්නම් ඔයාලට මේකක් මේ බලන්නකො මේ තියෙන ඔය MCU එකක්. මේක මේ Bosch ECM එකක්. මේක ගොඩක් මැකිලා තියෙන්නේ මේ අත ගාලම. මේක 4M50 තියෙනව නේද? ඔය ෆූසෝ බස් එක ඒකේ ECM එක. හරිද? මේ මහේන්ද්‍ර එක. හ්ම්. මේ තියෙන්නේ කේසින් එක. ඒකත් වඩ පේනවා Bosch ECM එකක්. හ්ම්. මේ EDC 17 සීරීස් තියෙන අපි කතා කරමු. මේක දැන් මේ ඔක්කොම ගත්තොත් එක එක විදිහට හැඩතල වෙනස්. දැන් ඔයාලා මම අහපු හැමෝම කිව්වා ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ MCU එකේ කියලා. කවුරුත් එතනින් එහා ප්‍රෝග්‍රෑම් එක තියෙන තැනක් දන්නවද? දැන් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ මේ චිප් එකේ කියලා තමයි අපි දැන් කතා කරේ. ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ මෙයාගේ ඇතුලේ. සමහර ECM තියෙනවා. හරිද? ඒ වගේ ප්‍රෝග්‍රෑම් එක මේ මේන් මයික්‍රෝ කන්ට්‍රෝල් එක ඇතුලේ නෙමෙයි තියෙන්නේ. එහෙම තියෙන තැනක් කියන්න බලන්න.
කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද? දාන්න බලන්න. හරි. උත්තර ටිකක් ආවා නමුත් මට සැටිස්ෆයින් උත්තරයක් ආවේ නැහැ. ගොඩ දෙනෙක් EEPROM කියලා වචනයක් දාලා තියෙනවා. දන්නේ නැති කට්ටියට EEPROM එකක් කියලා කියන්නේ Electronically Erasable Programmable Read Only Memory කියලා පුංචි chip එකක්. EEPROM එකක් කියන්නේ සාමාන්‍යයෙන් මේ බෝඩ් එකක ඕනම බෝඩ් එකක පර්මනන්ට් මතකයක් තියාගෙන ඉන්න ඕන එක. දැන් මෙතන EEPROM එක අපිට අදාළ නැහැ. නමුත් මම අර ගොඩ දෙනෙක් උත්තර විදියට දාලා තියෙන නිසා EEPROM එක ගැන කියන්නම් අනිත් කට්ටිය චුට්ටක් දැනගන්න. EEPROM එකක් කියලා කියන්නේ basically මෙමරිය තියාගෙන ඉන්න තැනක්. උදාහරණයක් කරමු ඩිජිටල් මීටරයක් ගත්තොත් ඔක තියෙනවනේ කිලෝමීටර ගාන. ඒ කිලෝමීටර ගාන සඳහන් කරන් ඉන්නේ EEPROM chip එකක් ඇතුලේ. ඉතින් මේකේ මම මේ පෙන්නන් ඉන්නව නේද ECM එකක්. මේක Bosch ECM එකක්. මේක වාහනේ 4M42 හෝ 4M50. අහලා තියෙනවනේ Mitsubishi Canter එක. රෝස බස් එක. ඒක ECM එක මේ තියෙන්නේ. මේ බලන්න තියෙන කැලිටි ඒකේ මෙන්න මෙතන තියෙනවා කවුද මෙයා? මයික්‍රෝ කන්ට්‍රෝල් එක. මූ තමයි මේක බෝඩ් එක සම්පූර්ණ පාලනය කරන්නේ. තීරණ ගන්න මෙයා. හරිද? එතකොට මෙයාගේ අංකයක් ගහලා තියෙනවා. මේ ටයිප් එකේ Bosch ECM වල මේ ටයිප් එකේ Bosch ECM වල MCU එකේ නෙමෙයි මේන් ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. හරිද? මෙන්න මේ තියනවා නේද මෙතන chip එකක්. මෙන්න මේ chip එකට අපි කියනවා flash chip එක කියලා. මේක flash chip එකක්. මෙන්න මෙයාගේ තමයි මේ එන්ජින් එක වැඩ කරන සඳහන් කරන දේවල් තියෙන්නේ මේක විශේෂයෙන් බොස්ලට ආපු කතන්දරයක්. හරිද? මේක මතක තියාගන්න බොස්ලගේ අලුත්ම සීරීස් එක නෙමෙයි. බොස්ලගේ ආවා එක එක සීරීස් මේ EDC කියලා ආවේ. ඔය EDC 15 16 කියලා ආව සීරීස් වගේක්. EDC කියන්නේ ඉලෙක්ට්‍රොනික ඩීසල් කන්ට්‍රෝල්. සාමාන්‍ය මම උදාහරණ වාහන කිව්වොත් දැන් මේ 4M50 නේ. 4M50 මේක තියෙන්නේ. 4P10 කියලා තියෙනවා ඔයගොල්ලෝ අහලා තියෙනවද? ලොරියක්. බස් එකක් තියෙනවා 4P10 අලුත් එක රෝසා එක. දැන් 4P11 එකකුත් ඇවිල්ලා තියෙනවා 4P10 එක. 4P10 එකේ තියෙන්නේ මේ ECM එක EDC 17 කියලා. ඒකේ මේ MCU එක වෙනස් වුණා. හරිද? එතකොට මේගොල්ලෝ කරන්නේ මේ MCU එකට අමතරව මෙන්න මෙතන chip එකක් පාවිච්චි කරනවා. දැන් අපි මොනවා හරි ප්‍රෝග්‍රෑම් කරනවා කියලා මේකේ මොකද්ද කරන්න හදන්නේ? හිතන්නකෝ ඔයගොල්ලොන්ට මේ මල් ළඟ අතේ තියෙන ECU එකට වතුර ගියා. වතුර ගිහිල්ලා මේක ඩැමේජ් වුණා. මම අලුතෙන් ECM එකක් ගෙනාවා. අලුතෙන් ECM එකක් ගෙනාවම සමහරවොන්ට තියෙන ප්‍රශ්නේ තමයි සමහර වාහනවල ECM එක මාරු කරාට ඩිරෙක්ට් ගන්නෙ නැහැ. ප්‍රෝග්‍රෑම් කරන්න ඕන. සමහර වාහන තියෙනවා ECM එක ගන්නකොට බ්ලැන්ක් ECM තමයි එන්නේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් නැහැ. හිස් ඒවා. ඒ වගේ වෙලාවට මේකේ ප්‍රෝග්‍රෑම් එක මට සිද්ධ වෙනවා අරකට දාගන්න. අපි ඔන්න ඔය කතන්දරයට කියනවා ECM cloning කියලා. මොකද්ද? ECM cloning කියලා. cloning කියන්නේ මේක ECM එකක් තියෙනවා. තව එකක් තියෙනවා. මේකේ ප්‍රෝග්‍රෑම් එක මේකට දානවා. මේකට cloning එකක්. කොපියක් මේ. තව තියෙනවා අවස්ථා ටිකක්. මේක සමහර වෙලාවට සමහර රටවල් වල සමහර ක්‍රමවලදී ඉලීගල් පැත්ත තියෙන ඒවා තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනවා DPF, SCR, එහෙම නැත්නම් AdBlue මේකට කියන අපි AdBlue, catalytic converter, EGR නැත්නම් මේකට AGR කියලාත් කියනවා. DPF එහෙම නැත්නම් FAB කියලා කියනවා. මේ සිස්ටම් ටික දන්නවද? Vmax එක maximum speed set කරලා එනවා සමහර වාහනවල. හරි. ඊ නැත්තම් ඉමෝ තියෙනවා සමහර වාහනවල. ඒ කියන්නේ immobilizer system එක, ඒ කියන්නේ security key එකක් තියෙනවා. මෙන්න මේ වගේ පද්ධති පාලනය වෙනවා ECM එක හරහා දැන්. එතකොට මේ සිස්ටම් ගැන මම දැන් කතා කරන්න යන්නේ නැහැ. මම ඔයාලට ලින්ක් ටිකක් දාන්නම්. දාලා තියෙන දමිත් මම ජර්මනි ඉන්නේ ඔය ඉරේස් කරනවා කියලා. මේ ඉතින් අර එමිෂන් ස්ටෑන්ඩඩ් යුරෝ කියන ස්ටෑන්ඩඩ් එක යුරෝ 6 මේ වගේ ස්ටෑන්ඩඩ් එක ආපුවා. මම මේක ගැන දැන් මෙතන කතා නොකර ඉන්නම් ලොකුවට. මේ සිස්ටම් ගැන අපි ඉස්සරහට
මම වීඩියෝස් තියෙනවා ගොඩක් බලන්න මේවා ගැන කතා කරලා තියෙනවා. මෙන්න මේ පද්ධති මොනවා හරි වෙනසක් කරන්න සිද්ධ වුණොත් ඔයාලට සිද්ධ වෙනවා මේ ECM එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක එළියට ගන්න. ප්‍රෝග්‍රෑම් එක මම කම්පියුටර් එකට ගන්නවා. මගේ ලැප්ටොප් එකට මේ ප්‍රෝග්‍රෑම් එක ගන්න. right. දැන් කියමු බලන්න. මෙන්න මේකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක. දැන් මේකේ හෝ අර ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක. දැන් මේ තියෙන Toyota ECM එක. Toyota එකේ කෙලින්ම මෙයාගේ තමයි ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ. මේක එළියට ගන්නෙ කොහොමද? සාමාන්‍යයෙන් ECM එකක ප්‍රෝග්‍රෑම් එකක් එළියට ගන්න ක්‍රම දෙක තුනක් තියෙනවා. මෙන්න මේ ක්‍රම ටික. දැන් මම මේ මොකද්ද කියන්න යන්නේ? ECM එකක ප්‍රෝග්‍රෑම් එක එළියට ගන්න ක්‍රම. මේ මම පෙන්නන ECM එක කියන්නේ එකක් OBD2 හරහා. ඒ කියන්නේ වාහනේ තියෙනවා. ඔයගොල්ලෝ දන්නවනේ වාහනේ OBD2 කනෙක්ට් එක. අර 16 පින් කනෙක්ට් එකක් තියෙනවා නේද? මෙන්න මෙහෙම. මේක මම හිතන්නේ කොට දෙනෙක් දන්නවා. හරිද? පින් 16ක් තියෙන මම කියනවා 16 පින් DLC කියලා. මෙන්න මේකට හයි කරනවා ටූල් එක. ටූල් එක හයි කරනවා අනිත් පැත්තෙන් ලැප්ටොප් එකට හෝ කම්පියුටර් එකට. මේ OBD2 එක හරහා ප්‍රෝග්‍රෑම් එක එළියට ගන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක ගොඩක් වාහනවල මේක කරන්න පුළුවන්. අපි ඒක තමයි දැන් පොඩ්ඩක් ඉස්සරහට කතා කරන් යන්නේ. සමහර වාහන තියෙනවා. මේ ටික හොඳට මතක තියාගන්න. සමහර වාහන තියෙනවා OBD2 හරහා එළියට ගන්න බෑ. ප්‍රෝග්‍රෑම් එක එළියට ගන්න බෑ OBD2 හරහා. ඒ වෙලාවට මට සිද්ධ වෙනවා අපි ඒකට කියනවා බෙන්ච් මෝඩ් කියලා. යොහන් නාලා තියෙනවා වර්ණ ECM එක ප්‍රෝග්‍රෑම් එක ගන්න බැරි වුණොත් අල්ල මෙහෙමයි. ඊ ප්‍රෝග්‍රෑම් එකක් කියන එක අපිට ලියනවා කියන එක. ඔයාලා අහලා තියෙනද මේ ප්‍රෝග්‍රෑම් එක කියන එක ගත්තොත් මේකේ තියෙන හිතන්නකෝ උදාහරණයක් විදිහට බටන් එකේ බුවොත් මේක වෙන්න. මේක ආවොත් මේක වෙන්න. ওই විදිහට කෝඩ් එකක් තමයි ලියලා තියෙන්නේ. මේක ලොකු කෝඩ් එකක්. දැන් ඔයාලට මම උදාහරණයක් විදිහට කියන්නම් ඕගොල්ලෝ දැන් මේක මන් දිහා බලන් ඉන්නේ Zoom හරහානේ. Zoom කියන ඇප් එක ඕගොල්ලෝ ඉන්ස්ටෝල් කරා. ඕගොල්ලන්ට ඒක වැඩ කරන්න වෙන ලොකු නොලෙජ් එකක් ඕනේ නැහැ. හැබැයි ඒ ඇප් එක හදන්න කොච්චර නොලෙජ් එකක් ඕනද? ඒ ඇප් එක කෝඩින් වලින් හදලා තියෙන්නේ නේ. කම්පියුටර් කෝඩ් එකක්. හරිද? එතකොට ඒක නිසා ඒ වගේ ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා කියන එකයි අපි මෙතන කතා කරනවා කියන එකයි දෙකක්. ඒතර ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා නම් ඒකට අවශ්‍ය කරන software knowledge එක, program knowledge එක, computer knowledge එක, automobile knowledge එක එතකොට මේ හැම දෙයක්ම එකතු වෙලා තමයි මේ ප්‍රෝග්‍රෑම් එකක් ලියනවා කියන එක ප්‍රෝග්‍රෑම් එකක් අලුතෙන් නිර්මාණය කරනවා කියන එක තියෙන්නේ. කවුරු හරි මෙතන ඉන්නවා නම් ඔය සරලම කතන්දරයක් මම දැන් මේ කතා කරන් ආපු එකට පොඩ පරිබාහිර කියන්නේ මේ ප්‍රශ්නෙට උත්තරයක් විදිහට Arduino කියලා අහලා ඇති ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. මෙන්න මේකේ ප්‍රෝග්‍රෑම් ලියනවා ගොඩක් කට්ටිය. ඔය C වගේ ලැන්ග්වේජ් පාවිච්චි කරලා මෙන්න මේකේ ප්‍රෝග්‍රෑම් ලියන ක්‍රමේ ඇඩ්වාන්ස් කෑල්ලක් තමයි මේ ECM කියලා කියන්නේ. ඉතින් Arduino එකක් වගේ එකකින් බේසිකලි පටන් ගන්න පුළුවන් ආස තියෙන කෙනෙක්ට. නමුත් මම මේ කතා කරන ප්‍රෝග්‍රෑමින් ටිකට ඒක ඕනේ නෑ දැන්. right. මම එන්නේ ECM එකේ ප්‍රෝග්‍රෑම් එක එළියට ගන්න ක්‍රම. OBD2 පුළුවන්, bench mode පුළුවන්. තව තියෙනවා BDM එහෙම නැත්නම් JTAG කියලා. මම මේ තුන පැහැදිලි කරන් යන්නම්. හිතන්නකෝ උදාහරණයක් විදිහට මං ගාව තියෙනවා Toyota KDH එකක්. 1KD එන්ජින් එක තියෙන එක. මට ඕන මේකේ මොකක් හරි සිස්ටම් එකක තියෙන පද්ධතියක් ඩිඇක්ටිවේට් කරන්න. ඒක ටෙම්පරරි ඩිඇක්ටිවේට් කරන්න. අපි කියමුකෝ IMO කියලා. එතකොට මම එහෙම නැත්නම් DPF කියමුකෝ. මට පුළුවන් OBD2 හරහා මේකේ ප්‍රෝග්‍රෑම් එක අරගෙන ඒ ප්‍රෝග්‍රෑම් එකේ වෙනස්කමක් කරලා ආපහු මේකට රයිට් කරන්න. තව සමහර වාහන තියෙනවා අපිට OBD2 හරහා රීඩ් වෙන්නේ නැහැ. ECM එක ගලවන්න වෙනවා මේ වගේ. දැන් මේ තියෙන මම ගලවපු එකක්. ගලවලා මේකට මෙතන එළිය තියාගෙන වයර් හයි කරන්න ඕන. ඒ වයර් හයි කරලා රීඩ් කරන ක්‍රමයක් තමයි අපි මේ බෙන්ච් මෝඩ් කියලා කියන්නේ. බෙන්ච් එක කියන්නේ අපි තියෙන වර්කින් ටේබල් එකේ තියාගෙන කරන එක. වාහනේ තියෙද්දි නෙමෙයි.
BDM JTAG කියලා කියන්නේ ඊට වඩා තව ටිකක් ඇඩ්වාන්ස් වෙලා ඔයාලට පේනවද මෙන්න මේ ECM එකේ මෙතන තියෙනවා මේ පොඩි කනෙක්ට් මේ පින් ටිකක් වෙන්න බලන්න ක්ලියර් වෙනවද ඔයාලට මේ තියෙන මේ Toyota ECU එක මෙතන පින් සෙට් එකක් පේනවද මෙන්න මේ පින් සෙට් එක තියෙන්නේ මෙන්න මෙයාගේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඩිරෙක්ට් සම්බන්ධ වෙන්න සාමාන්‍යයෙන් ගොඩක් ECM වල මෙන්න මේ කනෙක්ටර්ස් ටික තියෙනවා මම තව එකක් පෙන්නන්නම් ඔයාලට මේ තියෙන මම අර පෙන්නපු බොෂ් එකනේ මේ බලන්න එයාගේ මෙතන තියෙනවා මේ ඩොට් ටිකක් තියෙන්නේ ඒ ඩොට් ටිකෙන් තමයි මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක කනෙක්ට් වෙන්නේ ඊළඟට මම තව එකක් පෙන්නන්නම් මේ තියෙන්නේ Mazda RF8 එක ඒකේ මේ බලන්න මේ මෙතන තියෙන්නේ හරි එතකොට ඒ වගේ ටෙස්ට් පොයින්ට් තියෙනවා ECM එක රීඩ් කරන්න අන්න ඒවා හරහා රීඩ් කරන එකට තමයි මේ BDM JTAG කියලා කියන්නේ. තව ඉතින් ඕකට boot loader කියලා ක්‍රමයකුත් තියෙනවා. ඒත් අර විදිහම තමයි. දැන් මේ මම මොකද්ද කිව්වේ? අර ECM එකේ තියෙන ප්‍රෝග්‍රෑම් එක එළියට ගන්න පුළුවන් ක්‍රම ටිකක්. right. එළියට ගන්න ක්‍රම ටිකට අමතරව එළියට ගන්න ටූල් ටිකකුත් ඕන. ඒ කියන්නේ මට මොකක් හරි ටූල් එකක් ඕන. ඕගොල්ලෝ දන්න ECM programming tool මොනවද? KT Flash එක. ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක එළියට ගන්න ටූල් එකක් ඕන. දැන් මට ECM වාහනේ මගේ කම්පියුටරේ සම්බන්ධ කරන්න කවුරු හරි කෙනෙක් ඕනේ අතරමැදට. ස්කෑනර් පාවිච්චි කරපු කට්ටිය මං හිතන්නේ ගොඩක් ඇති. ඊට අමතරව මම ඔයාලට පෙන්නන්නම්. ඔයගොල්ලෝ මේ දවස්වල ඔය TikTok ඉන්ටර්නෙට් එකේ මෙන්න මේක දකින්න ඇති නේද? KT 200 කියලා. මේ බලන්නකෝ ඒ ටූල් වල වෙන විදිහ. ඈ මේවා මොනවද මේ? මෙයා මේ වයර් හරහා ECM එකට සම්බන්ධ වෙනවා. මේ පැත්ත USB හරහා කම්පියුටර් එකට සම්බන්ධ වෙනවා. ඒතර කම්පියුටරේ තියෙන software එකෙන් මට පුළුවන් වාහනේ ECM එකත් එක්ක සම්බන්ධ වෙලා මේක කරන්න. ඉතින් ගොඩක් වෙලාවට මේ කනෙක්ෂන් මෙන්න මේ හයි කරන විදි හොයන විදි ඒවා තමයි මම ඔයාලට පොඩ්ඩක් අද කියලා දෙන්නේ සාම්පල් එකක් කරන්. මේ කරන්නේ මොන මෝඩ් එකද? බෙන්ච් මෝඩ්. දැන් මෙහෙම වයර් අමුණන්න තියෙන්නේ. හරිද? එතකොට OBD2 කරනවා නම් කවුරු හරි මේ තියෙන OBD2 කනෙක්ට් එකක්. මේක දන්නවා දැකලා තියෙනව නේද? pin 16 කනෙක්ට් එක. මේක ටූල් එකත් එක්ක එනවා. right. අපි ටූල් ටිකක් කතා කරමු. මේ KT Flash එකක්. මේ මොකක්ද? මේක තමයි මෙතන එක්කෙනෙක් දාලා තිබ්බා SM2 කියලා Scanmatic ටූල් එක. මේක අපි PCM Flash කියලා කියන software එකක් කරා පාවිච්චි කරනවා. ඉතින් මේ හැම ටූල් එකත් එක්කම මෙන්න මේ වගේ කේබල් සෙට් එකක් එනවා. කේබල් සෙට් එකක් එනවා. ඉතින් මේ කේබල් ටික එන්නේ ECM එක එළියේ තියන් අමුණන්න. දැන් ඔයාලට ප්‍රශ්න තියෙන්නේ කොහෙටද අමුණන්නේ මොකද්ද තොරතුරු හොයාගන්නේ කියන එකනේ. අපි යන් මේ පැත්තට ඉමුද. තව එකක් තියෙනවා. මේ තියෙන්නේ Toyota Lexus වලට ස්පෙෂල් ටූල් එකක්. බලන්න චූටි මේ. මේකට අපි කියනවා Toyota Lexus ECU Flasher. Toyota Lexus ECU Flasher කියලා මේකට කියනවා. මේක සාමාන්‍යයෙන් Toyota Lexus දෙකට ඇඩ්වාන්ස් විදිහට පාවිච්චි කරන්න පුළුවන් අපිට Toyota Lexus දෙකේ ප්‍රෝග්‍රෑම් එක රීඩ් රයිට් කරගන්න. ඊළඟට ඔය ගොඩ දෙනෙක් කතා කරලා මෙතන දාලා තිබ්බ කට්ටිය KTAG කියලා. ඉතින් මේ පරණ version එක දැන් case 3 කියලා එනවා. මේකේ අලුත් version එකක්. මේ තියෙන මුල් පරණ version මේකත් අර විදිහටම direct MCU එකත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රෝග්‍රෑම් කරන්න පුළුවන්. ඊළඟට ඊට අමතරව අපි ගත්තොත් එහෙම ගොඩක් තියෙනවා beatbox තව ගත්තොත් HP tuner, auto tuner, FG Tech මේ වගේ tools රාශියක් තියෙනවා. ඉතින් අද අපි පොඩි example එකක් විදිහට එක tool එකක් පාවිච්චි කරලා මේක නිකන් read කරන්න යනකොට ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන
VDM JTAG read කරන්න පුළුවන් tools මොනවද තියෙන කියලා අහලා තිනවා. සාමාන්‍යයෙන් හොඳ case එක case 3 එක KT flash KT200 කියන දෙකම VDM JTAG පාවිච්චි කරන tool. හරි. ඉතින් අපි පොඩි එක ප්‍රැක්ටිකල් එකක් විදිහට පොඩි එක සෙෂන් එකක් නිකන් බලමු කොහොමද මේක ප්‍රෝග්‍රෑම් කරන්න කියලා. අයි වීඩියෝ එක වීඩියෝ දාන්න. මගේ දාමුනේ. වීඩියෝ එකනේ. ඔව් ඒකද දාන්න. අර පෙන්නන්න. හරි. රයිට්. එහෙනම් මම මෙහෙම පෙන්නන්නම්. දැන් අපි බලමු. දැන් ඔයාලා මොකද්ද කරන්න යන්නේ? අපි කියමු අපි මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් දැන් රීඩ් කරන්න හදන්නේ. හරි. මම ගන්නම් උදාහරණයක් විදිහට Mitsubishi ලොරියක් 4P10 කියන එක. දැන් මේක කරනකොට මේ Mitsubishi ECM එක කරනකොට මේ 4P10 එක මේක කරනකොට මම මොකද්ද කරන්නේ? අතර මේකේ මේ ලොරිය වල දැන් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේක මොකටද මම මේක රීඩ් කරන්න කියන එකනේ. ඉතින් ගොඩක් වෙලාවට ඔය එමිෂන් රිලේටඩ් ඒවට තමයි ගොඩක් දෙනෙක් ඕක රීඩ් කරන්න පටන් ගන්න. EGR මම අර කලින් කිව්වේ DPF SCR මෙන්න මේ සිස්ටම් ටිකත් එක තමයි ගොඩ දෙනෙක් ඕක වැඩේ පටන් ගන්න. මේ සිස්ටම් ගැන මම පොඩ්ඩක් කතා කරන්නේ නැතුව මේ සිස්ටම් ටික කොහෙද තියෙන්නේ? මේ තියෙන්නේ OP10 ECM එක. මේ බලන්න. මේ තියෙන්නේ 4P10 ECM එක. මේ තියෙන්නේ මේක made in Hungary Bosch එකක්. මේක තමයි ECM එක. ඒතර මේ ECM එකේ ප්‍රෝග්‍රෑම් එකනේ දැන් අපි ගන්න ඕන. මේකේ ප්‍රෝග්‍රෑම් එක එළියට ගන්න මට පුළුවන්. මම පාවිච්චි කරනවා ටූල් එකක් මෙතන. මෙතන ECM එක තියෙනවා. OP10 එක. ප්‍රෝග්‍රෑම් එක ගන්න මම පාවිච්චි කරනවා අතරමැද ටූල් එක විදිහට SM2. එහෙම නැත්නම් මේකට අපි කියනවා Scanmatic. හරි. හරිද? මේ ටූල් එක. එතකොට ටූල් එකක් වැඩ කරන්න ඕගොල්ලෝ දන්නවා කම්පියුටර් එකට ඕන software එකක්. කම්පියුටර් එකට මේ තියෙන ටූල් එක. මේ තමයි Scanmatic ටූල් එක. මෙන්න මෙයා. මේ issue එක මෙන්න මෙයා තමයි ටූල් එක. හරි. මෙයා හරහා තමයි මම මේක රීඩ් කරන්න යන්නේ. ඒතර මේ ටූල් එක එක මේවයි කේබල් එකක් එන්නේ. ඊළඟට මම කිව්වා මේකට ඕන කරනවා කියලා software එකක්. software එකක්. ඒතර මේ software එක තව එකක්. ටූල් එක තව එකක්. මෙතන මම පාවිච්චි කරනවා software එක PCM Flasher කියලා. දැන් මේ බලන්න නම් ගොඩක් එකතු වෙනවා හොඳේ. මේ program subject එක කරනකොට අර සාමාන්‍යයෙන් ස්කෑනරේ වගේ නෙමෙයි ඊට එහා ගිහිල්ලා ගොඩක් දේවල් මේකට එකතු වෙනවා. PCM Flasher කියන software එක තමයි මේකට යන්නේ. PCM Flasher කියන software එක එන්නේ normal software එක අමතරව මේ වගේ dongle එකක් එනවා. ඔගොල්ලෝ ඔය ටූල් ගන්නකොට ටූල් ගැන විස්තර හොයනකොට දැකලා ඇති මේ වගේ එකක්. දැන් මේ වගේ තව ඩොංගලයක් මං ගාව තියෙනවා මේ. මේක MMC Flash කියන software එක. මේක PCM Flash කියන software එක. දැන් software එකෙන් නෙමෙයි මම මේක රීඩ් කරන්න ඕන. මේක තියෙන්නේ මේ software එකේ activation එකට. activation key එකට තමයි මේක තියෙන්නේ. ඉතින් මේ දෙක පාවිච්චි කරලා මම මේ 4P10 එකේ software එක මේකට ඇදලා ගන්නවා. ඊළඟ එක තමයි මේ ECM එකට මම wire high කරන්න ඕන. connection දෙන්න ඕන. එතකොට මේ connection දෙන තැන් හොයාගන්න තව තැනක් තියෙනවා. මේ PCM Flash ළඟම වෙබ්සයිට් එකක් තියෙනවා pcmflash.ru කියලා. pcmflash.ru right. මම ඒක පෙන්නන ඉස්සෙල්ලා ඔයගොල්ලෝ යන්නකෝ මෙන්න මේ විදිහට. විෂය කරමු.
තප්පරයක් ඉන්න. ඔයාලට මම ෂෙයා කරන්නම් PCM ෆ්ලෑෂ් එක. මේ තියෙන PCM ෆ්ලෑෂ් එකේ වෙබ්සයිට් එක. ඒ කියන්නේ මොකේද? ඔයාලා රීඩ් කරන software එකේ වෙබ්සයිට් එක මේ තියෙන්නේ pcmflash.ru. හරිද? මේ වෙබ්සයිට් එකේ තමයි PCM ෆ්ලෑෂ් එක සම්බන්ධව තොරතුරු තියෙන්නේ. මේකේ තියෙනවා downloads කියලා කෑල්ලක්. මේ downloads එකට ගියාම ඔයාලට පෙන්නනවා connection diagram set එක. තේරෙනවද? මේ connection diagram set එකක් පෙන්නනවා. ඉතින් මේ connection diagram පෙන්නනවාට අපි දන්නේ නැහැනේ දැන් මේ මගේ තියෙන ECM එක මේ කොහෙද තියෙන්නේ කියලා. ඒක නිසා මම software එක මේක open කරගන්නවා. මම මේකට පොඩි වීඩියෝ එකක් ඕගොල්ලන්ට පොඩ්ඩක් හදලා තියෙනවා. ඒ වීඩියෝ එක ටක් ගාලා ප්ලේ කරන්න. එතකොට ඕගොල්ලන්ට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. මේක කොහොමද මේ යන්නේ කියලා. දැනට මෙතන ECM ප්‍රෝග්‍රෑම් කරන කට්ටිය ඉන්නවද? ECM ප්‍රෝග්‍රෑමින් පැත්ත කරන කට්ටිය ඉන්නවද? මම ඔයාලට පෙන්නන්නම් දැන් මෙතනින් එහාට මම ප්‍රැක්ටිකල් කරන එකක් පෙන්නන්නේ 4P10 එකක ප්‍රෝග්‍රෑම් එකක් කොහොමද රීඩ් කරන්නේ කියන එක. හරිද? 4P10 එක ප්‍රෝග්‍රෑම් එකක් රීඩ් කරන විදිය. මේවා වීඩියෝ එකක් ඔය කියන්නේ අපි කරන වීඩියෝ එකක් තියෙනවා මම ඒක දාලා ෂෙයා කරන්න එතකොට ලේසි. මෙන්න මේක බලන්නකො. මේ තියෙන ඔය ලොරිය. දැන් මේකේ අපි කරන්න යන්නේ බෙන්ච් මෝඩ් එකේ තමයි රීඩ් රයිට් කරන්න යන්නේ ECM එක. හරිද? එතකොට මම ඔයාලට අර ෆිසිකල් පෙන්නපු ECM එක තමයි යන්නේ. මේක අපි ඉස්සරහට යන්කෝ. එතකොට මේකේ මෙන්න 4P10 ECM එක. මේ තියෙන්නේ මම පාවිච්චි කරන ටූල් එකේ අපි මේකට කියනවා GPT කේබල් එක කියලා. මේක මොකේද? ටූල් එක Scanmatic කියන ටූල් එකත් එක්ක එන එක. හරි? ඔය කළු පාටින් තියෙන Scanmatic ටූල් එක මේක තමයි ඔය USB dongle එක. ඔය USB dongle එක අනිවාර්යයෙන්ම පළවෙනියෙන්ම ඔයාලා ප්ලග් කරන්න ඕන USB port එකකට කම්පියුටර් එකේ. මේක කම්පියුටර් එකේ රන් වෙන එකක් Android රන් වෙන්නේ නැහැ. ප්ලග් කරලා ඊට පස්සේ මෙන්න මේ කම්පියුටර් එකේ තියෙනවා PCM Flash කියලා software එකක්. ඒක ඕපන් කරනවා. ඔබ බලන්නකෝ PCM Flash කියන software එක ඕපන් වුණාට පස්සේ ඔයාලට පෙන්නන විදිය මෙන්න මේ වගේ පොඩි software එකක්. මේක මේ වෙන ලොකු එකක් නෙවෙයි. චූටි software එකක්. ලොකු දෙයක් නෑ මේකේ. හරි. මේකේ පොඩි instruction ටිකක් විතරයි තියෙන්නේ. මේකේ ලොකු දෙයක් නෑ. මෙන්න මේ software එකෙන් අපි තෝරනවා අපිට අවශ්‍ය කරන වාහන මොඩල් එක. හරිද? ඉතින් මේකදී අපි තෝරන්නේ Mitsubishi Fuso කියන එක. ඒතර මෙන්න මේ ලිස්ට් එකේ Mitsubishi Fuso කියන එක පෙන්වන ඔයාලට දැන් මෙතන පොඩ්ඩක් බ්ලර් වෙලා ඇති නෙට්වර්ක් මොනවා හරි ඉෂුව එකක් එක්ක ඔයගොල්ලෝ තියෙනවා නම් මේකෙදි අපි Mitsubishi Fuso කියන එක තෝරනවා. තේරුවට පස්සේ මම ඔයාලට පෙන්වන්න ඕන මෙන්න මේ කතන්දරේ. Mitsubishi Fuso කියලා තේරුවට පස්සේ මේකේ පෙන්නනවා මෙන්න මෙතන අංකයක්. මම ඔයාලට අපෝසරයක් මේක මීට වඩා පොඩ්ඩක් පැහැදිලිව පේන්න එකක් දාන්න. තප්පරයක් මම දෙන්න මම පොඩ්ඩක් ක්ලියර් එකක් ඔයගොල්ලෝ පෙන්නන්න.
මම ඔයාලට ක්ලියර් එකක් පෙන්නන්න එතකොට ලේසි ඔයාලට. මම මේ ඔයාලා බලන්න ඔයාලට මෙන්න මේක පැහැදිලිව පේනවද? එතන ඔයාලට මේක පේනවද පැහැදිලිව මේ PCM flash මේ software එකක් පේනවද පැහැදිලිව? පොඩි මැසේජ් එකක් දාන්න පුළුවන් කාට හරි. ඕක තමයි PCM flash software එක open කරාම එන එක. මේක පොඩ්ඩක් clearද? මට පේනවද? clear නේ? හරි. මේ තමයි PCM flash software එක open කරාම එන විදිය. ඔයා බලන්නකො මේකේ තියෙනවා මෙන්න මේ උඩම Scanmatic කියලා මම තෝරලා. ඒ කියන්නේ මේ මම අර තෝරපු මොඩියුල් එකේ මේ අපි ගත්ත ප්‍රෝග්‍රෑමර් යුනිට් එකේ ටූල් එකේ නම. ඊළඟ එක තමයි මෙන්න මෙතන මම අර පෙන්නුවේ. මෙන්න මෙතන තියෙන පොඩි ඩොට් දෙකක් වගේ කම්පියුටර් දෙක පොත් දෙකක් වගේ. මේක ක්ලික් කරාම එනවා ලිස්ට් එකක්. මේ ලිස්ට් එකේ තියෙනවා වාහන ලිස්ට් එක. ඒකේ තියෙනවා මේ දැන් Mitsubishi කියලානේ දැන් අපි යන්නේ. මම කියන්නේ කේතන. දැන් Mitsubishi නේ අපි යන්නේ. Mitsubishi යන්නකෝ. Mitsubishi එකේ Mitsubishi CAN bus කියලා තියෙනවා මේ වාහන සෙට් එකක්. Mitsubishi diesel CAN කියලා තියෙනවා මේ විදිහ තමයි තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම අර මම 4P10 එකේ අවශ්‍ය කරන වාහනේ මේකේ නැහැ. ඉතින් මම මෙතන ආය තියෙනවා truck commercial කියලා. ඒක ඔයාලට පේනවා ඇති. මෙන්න මෙතන තියෙනවා Fuso Canta කියලා මේ EDC CP15 CP52 කියන්නේ ඇත්තටම මේගොල්ලොන්ගේ අර මේ ECU version දෙක Euro 5 තමයි ස්ටෑන්ඩඩ් එක. මේ Fuso Canta කියන එක මම සිලෙක්ට් කරනවා. මේක සිලෙක්ට් කරාට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවද අංකයක් ආවා. මොකක්ද ඒ අංකේ? අංක 64 කියලා පේනවද මෙන්න මේ වරහන් ඇතුලේ ඇවිල්ලා. පොඩි මේ කොටු වරහන් ඇතුලේ. කොටු වරහන් ඇතුලේ අංක 64 කියලා ඇවිල්ලා තියෙනවා. හරි. මෙන්න මේ 64 කියන එක තමයි මේ PCM flash එකේ මොඩියුල් නම්බර් එක කියලා කියන්නේ. එහෙනම් මේක රීඩ් කරන්නේ මොඩියුල් 64න්. දැන් මම හොයන්නේ මොකද්ද? වයර් ගහන විදිය හොයන්න ඕන. අපි ඒකට කියනවා පින් අවුට් ඩයග්‍රෑම් එක. right. දැන් මම මේ 64 කියන එක හොයාගත්තා. දැන් දැන් මම යනවා ආපහු සැරයක්. හරිද? දැන් මම යනවා ආපහු සැරයක්. මම ෂෙයා කරන්නම් අර PCM flash site එකට. මෙන්න මේ වෙබ්සයිට් එකට. මේක දැන් පැහැදිලිව පේනවනේ මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා ඇත්තේ. මේකේ මොඩියුල් කීයද දැන් මම බලන්නේ. මේ තියෙන මොඩියුල් වලින් මොඩියුල් 64 කියන එක මම බලනවා මේ. මම 64 කියන එක ක්ලික් කරාම මෙන්න මොඩියුල් 64 කියන එක ඩවුන්ලෝඩ් වුණා. මොඩියුල් 64 කියන එනවා. ඒතර මේ මොඩියුල් 64 කියන එකේ මේ බලන්නකෝ තියෙන දේවල් ටික. මේකේ තියෙනවා වයරින් ඩයග්‍රෑම් සෙට් එකක්. දැන් මේකේ තියෙනවා ECM එකේ පිටිපස්සේ කනෙක්ටරේ හැඩේ තමයි මේ පෙන්නන්නේ. හැඩ දෙකක් පෙන්නනවා. මේ බලන්න හැඩ දෙකක් පෙන්නනවා. දැන් ඔයාගේ තියෙන කනෙක්ටර් එකේ හැඩේ ඔයා චෙක් කරලා බලනවා. හරිද? ඔයාගේ තියෙන කනෙක්ට් එකේ හැඩේ ඔයා චෙක් කරලා බලනවා. මම ඔයාලට පෙන්නන්නම් මෙතනින්. දැන් මේ තියෙන්නේ ECM එකනේ. මෙන්න ඒකේ හැඩේ. මේ තමයි හැඩේ. මේ හැඩේ මම රූපෙත් එක්ක බලනවා. අර රූපෙත් එක්ක බලනවා. ඒ බලලා
හරිද? ප්‍රශ්න තියෙනවා අපි කතා කරමු. ඒක බලලා අපි ඒ රූප සටහනට අනුව ඒක බලලා අපි රූප සටහනට අනුව මේ වයර් ටික අමුණන එක තමයි කරන්නේ. හරිද? මේ රූප සටහනට අනුව මේ වයර් ටික අමුණන එක කරන්නේ. එතකොට මේකේ තියෙනවා ඔයාලට පේනවා ඇති can H can L කියලා. මේකට අපි කියනවා can high can low. දැන් මේවා වෙන වෙනම ගොඩක් කතා කරන්න ඕන දේවල්. නමුත් දැන් මම මෙතන පොඩි සෙෂන් එකක් විදිහට යන්නේ. ඉතින් can high can low කියන්නේ can network එක හරහා තමයි මේක යන්නේ. ඒතර මේ can line දෙකයි මේ positive ground කියන current එක දීලා ඒ ටිකෙන් තමයි අපි මේක read write කරන්න. අපිට පේනවා 12 එකක් ground එකක් can high can low. එතකොට මේ රූප සටහන යන විදිය තමයි මම අර වීඩියෝ එකේ දාලා තියෙන්නේ. මෙන්න මේ වීඩියෝ එකේ. මේකේ තියෙන්නේ ඒ ක්‍රමය. මේ තියෙන මොඩියුල් එක 64 තේරුවා. ඊට පස්සේ මම PCM flash site එකට ගිහිල්ලා මොඩියුල් 64 තෝරලා මොඩියුල් 64 තියෙන ECM එකේ හැඩය තෝරගෙන මේකේ හැටියට මෙන්න මේක තමයි ඒ ECM එකේ connect එකේ shape එක. මම ඒකේ තියෙන line විදිහට connection එක දෙනවා. ඔයාලට පේනවා මෙන්න මේ විදිහට. අර GPT කේබල් එක මේක ටූල් එකත් එක්ක එන කේබල් එකක්. ඒකේ ගහලා තියෙනවා can high can low කියලා. අනිත් එක තමයි පුංචි දෙයක් තියෙනවා. ඔයාලට පේනවද මේකේ දැන් මම මේ සුදු පාට වයර් එකක් හයි කරනවා. අර රූපේ සුදු පාට වයර් එකක් නැහැ. සමහරව ඒක පටල ගන්නවා. කහ පාට තියෙන්නේ. කහයි නිලුයි. මේ වයර් වල පාටින් අමුණන්න යන්න එපා. සමහර ඕකත් වරද්ද ගන්නවා ගොඩක් ගෙනල්ලා. ඔරිජිනල් ටූල්ස් වල ගොඩක් වෙලාවට ওই පාට ටික හරියට යනවා. නමුත් චයිනීස් ඒවා ඔයගොල්ලෝ ගත්තොත් ඒ පාට ඒ විදිහටම නැහැ. වෙන වෙන පාට වලින් තියෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේකේ පොඩි අර රිබන් එකක් වගේ වටේ අවුට මේ පොඩි ස්ටිකර් එකකින් ඒගොල්ලෝ ඒ කේබල් එකේ අංකේ ගහලා තියෙනවා. අංකේ කියන්නේ කේබල් එකේ නම. ඒක බලලා අමුණන්න පාටට අමුණන්න යන්න එපා එකපාරම. හරි? මේ විදිහට කනෙක්ෂන් ටික දෙනවා. can high can low positive negative. ඊට පස්සේ අර GPT එක මේකට high කරනවා scanmatic එකට අනිත් පැත්තෙන් USB high කරනවා. ඊට පස්සේ මේකට කරන්ට් එකක් දෙන්න ඕන. මේකට කරන්ට් එකක් දෙන්න මම සාමාන්‍යයෙන් ওই power pack එකක් නිකන් 12 volt power pack එකක් high කරලා කරන්ට් එකක් දෙනවා. දුන්නට පස්සේ ඔයාලට පේනවා මම මෙතන identification කියලා කෑල්ල එකට ගිහිල්ලා මෙතනින් ECU එක අඳුර ගන්න. මෙන්න මෙතන තියෙනවා identification කියලා නමක්. identification කියලා බටන් එකක්. identification එකේ ECU එක අඳුර ගන්නවා. ECU එක identification එකෙන් අඳුරගෙන ඊට පස්සේ මෙතන තියෙනවා read කියලා. මෙතනදී ඔයාලට පේනවා මේ ECM එක read වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මෙතන read වෙන්නේ ECM එකේ කොටසක් read වෙන එකක් වෙන්නේ. ඒ කියන්නේ ECM එක ප්‍රෝග්‍රෑම් එකක් ගත්තොත් හරිද? දැන් read වෙන කැලේ වල ඔහොම තියන්නකෝ. මම මෙන්න මේක මේ විදිහට කියන්නම්කෝ ඔයාලට දැන්. මම හරි මම මෙතන දෙන්නම් මේ දැන් හිතන්නකෝ ECM එකේ ප්‍රෝග්‍රෑම් එක රීඩ් කරනවා කියලා. ඔය ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් දැන් මේ MCU එක කියන්නකෝ. මේ MCU එකේ ප්‍රෝග්‍රෑම් එකේ ඇතුලේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙනවා කොටස් ටිකක්. එකක් තමයි map file ටික කියලා. මේ map file කියලා කියන්නේ map කියන එකේ තේරුම අර manifold absolute pressure sensor කියන එක නෙමෙයි. map එකක් කියන්නේ CPM කියන එක. අර fuel map ඔයගොල්ලෝ අහලා තියෙනවද? fuel map, ignition map, throttle control map මේ වගේ map ටිකක් තියෙන්නේ. ඒකෙන් තමයි වාහනේ අර එක එක කියන්නේ වැඩ කරන විදිහ ගැන තීරණ ගන්න. ඊට අමතරව තව මේකේ තියෙන්න පුළුවන් calibration data. ඒ කියන්නේ මේකේ මොනවා හරි ලර්නින් කෑල්ලක් කියන එක throttle learning වෙන්න පුළුවන්, injector coding වෙන්න පුළුවන්, common rail වල ඒ වගේ දේවල් ටිකක් තියෙන්න පුළුවන්. ඊට අමතරව මේකේ තියෙනවා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඕනම MC microcontroller කියන්නේ බෝඩ් එකක් ගත්තොත් ඔය boot loader කියලා මේන්ම කෑල්ල. ඒ කියන්නේ මූලික කෑල්ල.
ඒකෙන් තමයි එයා තමයි අඳුරගන්නේ අර කම්පියුටර් එකේ තියෙනවා නේද CMOS බැටරියත් එක්ක BIOS එක. ඔයාලා ඔය BIOS කියන වචනේ කලින් මම දැක්ක එක්කනේ දාලා තිබ්බා. ඒ වගේ එකක් තමයි බූට් ලෝඩර් කියන්නේ මුලින්. එයා තමයි අර මේවා ටික අඳුරගන්නේ. මුලින් මේ පින් මොනවාද ඒ ටික අඳුරගන්නේ. ඒතර මේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එක ෆුල් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මේ ඔක්කොගෙම එකතුවක්. හැබැයි අපිට අර DPF AdBlue විතරයි නම් වෙනස් කරන්න තියෙන්නේ. මට මේ ඔක්කොම ඕනේ නැහැ. ඒක නිසා ගොඩක් වෙලාවට ওই map file ටික තමයි read කරලා ගන්න. හැබැයි ඔයගොල්ලෝ කොපියක් දානවා නම් ගොඩක් වෙලාවට ක්ලෝන් කරනවා නම් මෙන්න මේ සමස්තයම තමයි දාගන්න වෙන්නේ. ඒක නිසා සමහර වෙලාවට දැන් මෙතනදී මම read කරන ෆයිල් එක කොපි එකට හරියන්නේ නැහැ. මම ඔයාලට දැන් මෙතන පෙන්නපු විදිහට ෆයිල් එකක් read වෙලා ආවට ඒක හරියන්නේ නැහැ. හේතුව තමයි ඒකේ සමස්තම දේවල් ටික එන්නේ නැහැ. සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඔය can හරහා අපි normal read කරන එකේ full file එකක් එන අවස්ථා අඩුයි. එහෙම එන්න තමයි දැන් අර කෙනෙක් අහලා තිබ්බා BDM JTAG කියලා. ඔය BDM JTAG boot loader කියන ක්‍රම ටිකත් එක්ක මේක සම්පූර්ණ දේවල් ටික read කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේ ඒවට යන tool තමයි ගොඩක් වෙලාවට අර අපි advanced tool විදිහට කතා කරන්නේ. හරිද? ඉතින් ගොඩක් වෙලාවට ඔය case KT200 ඊළඟට auto tuner flex ඊළඟට fox flash මෙන්න මේ වගේ tool විශාල ප්‍රමාණයක් තියෙනවා මේ ECM programming සම්බන්ධයෙන්. ඒතකොට අපි දැන් අද පෙන්වුවේ මම ඔයාලට යම් සරලව PCM flash කියන එක. ඉතින් PCM flash කියන software එක පොඩි එකක් බේසික් එකක්. නමුත් මේකෙන් අපිට මේ tool වලට සාපේක්ෂව මේක වැඩ කරන්න ලේසි. හැබැයි සමහර වෙලාවට PCM flash එකෙන් අපිට recover කරගන්න අමාරු ECM තියෙනවා. ඉතින් ඒ වෙලාවට මේ case මේ වගේ advanced මට්ටමේ BDM JTAG mode එකකට යන tool එකකට යන්න වෙනවා. හරිද? එතකොට මම basically ඔයගොල්ලන්ට කතා කරේ මේ සාමාන්‍යයෙන් කොහොමද වෙන වෙනම ෆයිල් රීඩ් කරගන්නේ? ඒ කියන්නේ අතර වෙන වෙනම කියන්නේ මේක ඔයාලට රීඩ් වෙන්නේ මෙන්න මේ ටූල් වලින් ඔයාලට ඒ විදිහට රීඩ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ සම්පූර්ණ මුළු ෆයිල් එකම. ඊළඟ මේ ෆයිල් එකක් එළියට ගත්තට පස්සේ මේ ෆයිල් එක අපිට සාමාන්‍යයෙන් ෆයිල් එකක් කියන්නේ ඒක බලලා අපිට තීරණයක් කරන්න එහෙම තේරෙන්නේ නැහැ. හරිද? එහෙම පේන්නේ නැහැ. ඉතින් මේ ෆයිල් එක එඩිට් කරනවා නම් වෙනස් කරනවා නම් ආපහු සැරයක් software ඕන කරනවා. මම මේ කියපු කතන්දරේ සමරියක් විදිහට මෙහෙම දාන්නම්කෝ. එන්න මේ විදිහට. මේ බලන්නකෝ. මේ තියෙන්නේ ECM එකක්. මේකට ටූල් එකක් පාවිච්චි කරලා ප්‍රෝග්‍රෑම් එක කම්පියුටර් එකට ගන්නවා. එහෙනම් කම්පියුටර් එක ඇතුලේ දුවනවා මොනවද? software. මේ read කරන්නයි write කරන්නයි තමයි මේ softwares පාවිච්චි කරන්නේ. ටූල් මොනවද දන්න? KTAG, case, PCM flash, මේ Scanmatic, open port ඔයගොල්ලෝ දාලා තිබ්බ ඔය නම් ටික. මේවා තමයි මේ ටූල්. මේක ඇතුලේ දෙන softwares මොනවද? PCM flash, MMC flash, K-suite, ඒ කියන්නේ KTAG එකත් එක්ක එන එක. මේවා තමයි මේ read කරන softwares. ECM ගත්තොත් Bosch, Denso, Delphi ඔන්න. ඒතර මේක ඇතුලේ තියෙනවා MCU ගත්තොත් Infineon, Renesas, NEC මොකද දැන් මම මේ කතා කරපු සම්පූර්ණ පික්චර් එක තමයි මේ තියෙන්නේ. ECM එක ඇතුලේ MCU set එකක් තියෙනවා. ECM වර්ගමේ කියවන ටූල් මේ ලැප්ටොප් එකේ දුවන softwares මේ. මේක කරලා ප්‍රෝග්‍රෑම් එක සේව් කරගන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එක සේව් කරාට පස්සේ ඔයාලට ප්‍රෝග්‍රෑම් එක එඩිට් කරගන්න ඕන. එඩිට් කරන්න තව software ටිකක් තියෙනවා. දැන් එඩිට් කරන්න මේක ඇතුලේද? නැහැ. කම්පියුටර් එකේදී. එඩිට් කරන්න වෙනම තියෙනවා තවත් software જાතියක්. දැන් ඔයාලා ෆොටෝ එකක් ගත්තොත් කැමරාවෙන් ෆොටෝ එක ගන්නවා. එඩිට් කරන්න කැමරාවෙන්ද? නැහැ. එඩිට් කරන්න ඕගොල්ලෝ මොනවා හරි ඔය Lightroom හරි Photoshop මොනවා හරි tool එකක් පාවිච්චි කරනවා. software එකක්. ඒක තියෙන්නේ කම්පියුටර් එකේ. ඒ වගේ එකක් මේ කියන්නේ. එතකොට මේ ෆයිල් එක එඩිට් කරන්න අපිට ඕන අපි කියමු DPF, IMO මොනවා හරි remove කරන්න හරි මොනවා හරි කරන්න. අපි පාවිච්චි කරනවා මේකට තියෙනවා
WinOS. මේ ටිකක් ඇඩ්වාන්ස් software එකක්. ECM Titanium. Toyota Lexus වලට තියෙන සුපිරි tool එකක් software එකක් Toilex. Toilex 3. මේ Toyota Lexus වලට මේක ගාණත් අඩුයි. මේක ගොඩක් හොඳයි Toyota Lexus වල Emo DPF AdBlue SCR පැත්තට EDTC පැත්තට මේක හොඳයි. ඊළඟට Bit Edit ECU soft. මෙන්න මේ වගේ software set එකක් තියෙනවා. ඉතින් ECU programming ECM programming කියන සමස්ත කතන්දරයේ එක picture එකකට ගත්තොත් මේ තමයි සම්පූර්ණ කතන්දරය. හරිද? ඉතින් මෙතනදි කරන්නේ ECM එක තෝරගෙන රීඩ් කරන මෝඩුත් ගත්තොත් දැන් මම මෙතන ඒකත් ගත්තොත් මේ රීඩ් කරන ක්‍රමය ගත්තොත් අපිට ඒකත් බෙදන්න පුළුවන් OBD can නැත්නම් bench mode ඊළඟට JTAG BDM boot loader මේ වගේ බෙදන්න පුළුවන්. ඒ කියන්නේ tool එක පාවිච්චි කරන ක්‍රම ටික. මේ tool ටික. මේ කියවන software ටික. ඊට වඩා තව ගොඩක් තියෙනවා. මම මේ පොඩි ප්‍රමාණයක් දාන්නේ. මේ edit කරන softwares ටික. ඊළඟ මේ ECM ಜಾති ටික. ඒක ඇතුලේ තියෙන MCU ටික. ඉතින් මේක තමයි සම්පූර්ණ කතන්දරය. දැන් ඔයාලා දැන් හිර වෙන තැන තමයි මෙන්න මේ edit කරන්නේ කොහොමද? read කරන software එක වාට අදාළව තෝරගන්නේ කොහොමද? ඔන්න ඔය කතන්දර ටික. මේක step by step practically කරගෙන යන්න ඕන. මේ tool ගැන විස්තර වාට හොයාගන්න ඕන නම් මම වෙබ්සයිට් එකකුත් කියන්නම්. ඔයාලා නිකන් බලන්න. එකක් ECU tools.eu මම එක ෂෙයා කරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ එකක්. මේකේ තියෙන්නේ genuine softwares tools උත් genuine ඒවා. ඒ කියන්නේ copy නෙමෙයි. ඔයාලා ECU programming කරනවා නම් software එකක් ගන්න පොඩි idea එකක් study කරනවා නම් මේ site එක පොඩ්ඩක් බලන්න. මේක ඇත්තටම ගොඩක් වැදගත්. මේ තියෙන case එක පේනවද? case V3 එක. මේක අලුත් version එකේ එන එක. ඉතින් මෙතන ඔයා ගත්තොත් මේ chip tuning වල මම නිකන් බැලුවොත් මේ බලන්නකෝ. tool set එකක් තියෙනවා. අපි දැන් වැඩ කරගත්ත එක මේ තියෙන PCM flash කියන එක. ඒක ක්ලික් කරොත් ඒකේ පෙන්නයි PCM flash එක $27යි. දැන් හරි ලාභයි. නේ $27 කියන්නේ රුපියල් 7000 ගාණක් වගේ. ඇත්තටම $24 ඔයාලට දෙන්නේ basic equipment කියලා මෙතන ලොකුවට දාලා තියෙනවා. ඒ කියන්නේ මේ dongle එක. එතකොට ඒක support කරන අර මම පෙන්නපු dongle එක මේ තියෙන්නේ. ඒකට tool එකක් වෙනම ගන්න ඕන support කරන්න. මේ software එක ඔය දෙන්නේ. ඒකේ tool ටිකත් එයා මෙතන දීලා තියෙනවා. මොනවද support කරන්නේ? open port mongoose එක මේ tools වල නම් අපි පාවිච්චි කරේ Scanmatic SM2. මේ තියෙන software එකේ module. දැන් අපි ගත්තේ module 64 මතකද? දැන් 4p10 එක read කරද්දි module 64 කියලානේ ගත්තේ. මේ තියෙන එකේ ඉඳන් 2 3 කියලා original එක ගත්තොත් මේ බලන්නකො module වෙන වෙනම ගෙවලා ගන්න ඕන. ඔයාලට පේනවා දැන් module 64 නම් ඔයාලට ඕන. මේකේ 64ට ගියොත් ඔයාලට පෙන්නයි 64 ගාන. මෙතන උසෝ කැන්ටර් මේ $149ක් වෙනවා ඒ software කෑල්ල විතරක්. ඉතින් අර Chinese එකක් ගන්න එකේ වාසිය තියෙන්නේ මූලිකවම අර එකපාරම Range Rover එකක් බහිනකන් ඉඳලා වාහනයක් ගන්න නැතුව ඉන්නවා වගේ තමයි කතන්දරේ. ඉතින් සාමාන්‍යයෙන් අර පුළුවන් මට්ටමේ මුලින් ඉඳන් step by step යනවා නම් මේ වගේ එකක් අරගෙන අර මුකුත්ම නොකර ඉන්නවට වඩා practically හුරු වෙන්න මේ වගේ tool එකක් ගන්න Chinese එකකින් පටන් ගන්න එක හොඳයි. හැබැයි කාට හරි හොඳට වැඩ එනවා මේක තියෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් එක ඉෂුව එකක් නැත්තම් ඔරිජිනල් ටූල් එකකට යන්න ඔරිජිනල් ටූල් එකක් එක්ක ක්ලෝන් එකකට හැරෙන්න බෑ. ඒක සාමාන්‍ය දෙයක් නේ. ඒක නිසා මේ සයිට් එක ඔයගොල්ලෝ රිෆර් කරලා බලන්න මේකේ ගොඩාක් ටූල් සම්බන්ධව ECU programming ECM programming සම්බන්ධ ටූල් ගැන සෑහෙන විස්තරයක් මේකේ තියෙනවා. මේක ඇත්තටම තවත් ක්ලාස් එකකට සම්බන්ධ හා සමානයි මේ වෙබ්සයිට් එක ඔයගොල්ලෝ පොඩ්ඩක් සර්ච් කරලා බැලුවොත් ලොකු දෙයක් දැනගන්න පුළුවන් නම් දැනගන්න පුළුවන් එක එක සිස්ටම් ගැන දැනගන්න පුළුවන් ගොඩක් දේවල් මේකේ තියෙනවා. ඉතින් අද AI හරි පාවිච්චි කරලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් මොනවද ඒ කියලා හොයාගන්න පුළුවන් හරියට අයිඩියා එකක් නැත්තම්. හරි. ඉතින් අතරම දැන් අපි
බේසිකලි කතා කරේ ECM ප්‍රෝග්‍රෑමින් වලට අවශ්‍ය කරන්නේ කොහොමද මේ මූලිකව යන්නේ මොනවද ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ කොහෙද software එක කොතනද තියෙන්නේ ඒ software එක ගන්නෙ මොන tool වලින්ද පොඩි ප්‍රැක්ටිකල් එකක් විදිහට ඔයගොල්ලන්ට වීඩියෝ එක පෙන්නුවේ ප්‍රෝග්‍රෑම් tool එකක් පාවිච්චි කරලා කොහොමද අපි මේක ගන්නෙ කියලා. ඉතින් ගත්තට පස්සේ මේක එඩිට් කරන්න අවශ්‍ය කරන softwares වල නමුත් කොහේ ඒ softwares උත් ඔයාලට ඕන නම් මේ වෙබ්සයිට් එකෙන් බලා ගන්න පුළුවන්. දැන් මේ ECU soft service කියන්නේ එක software එකක්. ඔයාලට පේනවා ඇති දැන් DPF අයින් කරනවා බලන්නකො මේ software එක බලන්නකො. මේ බලන්නකො තියෙන හැටි. මේ DPF අයින් කරන්න නම් ටික් එකක් දාන්න තියෙන්නේ. දැන් ෆයිල් එක රීඩ් කරා. මෙතන ඔහම ටික් එක දැම්මා. හරිද? ටික් එක දාලා රිමූව් කරා. එන්න ලේසි ඒ වගේ දෙයක්. ඉතින් ඒ software ටිකක් ගණන්. මේකේ බලන්නකො ගාන full එක මේ ඔරිජිනල් ෆයිල් කියන්නේ ඔරිජිනල් මේ තියෙන මෙයාලා කරන්න පුළුවන් ඒවා DTC ඕෆ් කරන්න පුළුවන් EGR ඕෆ් කරන්න පුළුවන් මේ VSA LSU කියන්නේ ඔය lambda sense එක ස්පීඩ් ඕෆ් කරන්න පුළුවන් ඒ ඔක්කොම කරන්න පුළුවන් හරි ඉතින් මේකේ තියෙනවා ඒ කරන්න පුළුවන් ඒවා මේක පොඩ්ඩක් ඕගොල්ලෝ බලන්න මේ විදිහත් එක්ක right ඉතින් බේසිකලි අපි කතා කරේ මේ කතන්දරෙත් එක්ක මොනවද කරන්නේ මම ප්‍රසන්ටේෂන් එකේ තව ඔයාලට පොඩි ස්ලයිඩ් එකක් දෙකක් ඇති මම ටක් ගාලා දෙක තුනක් පෙන්නන්නම් මෙන්න මෙතනින් මට මෙතනින් එහාට මේක බලන්නකෝ දැන් පටස් ගාලා ඔයගොල්ලෝ කතාව කියපු ඉන්න මේ තියෙන්නේ right මේ තියෙන්නේ සමහර ECM වල ප්‍රෝග්‍රෑම් එක තියෙනවා MCU එකේ ඔය වම් පැත්තේ තියෙන එකේ සමහර ECM වල ප්‍රෝග්‍රෑම් එක තියෙන්නේ MCU එකේ නෙමේ එක්ස්ටර්නල් ෆ්ලෑෂ් එක මම කිව්වර බොෂ් වල වගේ මේ වගේ එකක් මේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක් මේ තියෙන්නේ MCU එකක් මේ තියෙන්නේ එක්ස්ටර්නල් ෆ්ලෑෂ් එකක් බොෂ් ECU වල මේ විදිහේ තියෙනවා ගොඩක් ඒවා හරිද ඉතින් මේක තමයි නෝමල්ම අපි කතා කරගත්ත සිද්ධිය ඉතින් අපි ෂෝට් නෝටිස් එකක් දීලා අයින් කරන විදිය කියලා දෙන්නකෝ දැන් කවිදු මම ඒක තමයි දැන් කිව්වේ ෆයිල් එක ගත්තා දැන් මම ආපහු කරයක් විතර පෙන්නන්න ඒ කියන්නේ දැන් මම කිව්වේ කොහොමද අයින් කරන්නේ මේක බලා ගන්නකො ටක් ගාලා මෙන්න තියෙනවා ECM එක මේකේ ෆයිල් එක මම රීඩ් කරනවා දැන් ඒක තේරෙන්නේ නැතිනේ රීඩ් කරන හැටි රීඩ් කරගත්ත ෆයිල් එක මේක ඇතුලේ තමයි DPF SCR කියන්නේ AdBlue ඉමෝ තියෙන ඒවා සමහර catalytic converter ඊළඟට ඔය වගේ DTC trouble code ඔය ගොඩක් ඒවා තියෙන්නේ මේක ඇතුලේ. දැන් ඔයාට ඕන මේ ඉමෝ එක DPF එක අයින් කරන්න නම් අර මම කියපු software එකකට මේ ෆයිල් එක ඕපන් කරලා මේ DPF එක අයින් කරනවා. අයින් කරලා ඒ ෆයිල් එක සේව් කරනවා. ඒ සේව් කරගත්ත ෆයිල් එක මෙයාට ආපහු ECM එකට රයිට් කරනවා. හරි. ඒක තමයි සරලම විදිය. ඔරිජිනල් ෆයිල් ගන්න සයිට් එකක් තියෙනවද සාමාන්‍යයෙන් ඔයාලට මම තව වෙබ්සයිට් එකක් දෙන්නම් මෙන්න මේ වෙබ්සයිට් එක ඔයගොල්ලෝට සෑහෙන වැදගත් වෙයි MHH Auto මෙන්න මේ වෙබ්සයිට් එක ඔයගොල්ලෝ දාගන්න MHH Auto මේක දැනට තියෙන ලෝකේ තියෙන නම්බර් 1 ඔටෝමොබයිල් ප්‍රෝග්‍රෑමින් සම්බන්ධව ඔටෝමොබයිල් software සම්බන්ධව tool සම්බන්ධව කතා කරන මේක ඇත්තටම ෆෝරම් එකක් මේක ගොඩාක් ඩිවලොප් වෙලා ලොකු බේස් එකක් ඉන්න ෆෝරම් එකක්. ඉතින් මේ වගේ ෆෝරම් එකක් ඇතුළට ගිහිල්ලා ඔයගොල්ලන්ට ඔයාව කියන ඒවා හොයාගන්න පුළුවන්. නැත්තම් normal Google search කරලා Google එකෙත් බලන්න පුළුවන්. ෆයිල් තියෙන කට්ටිය ඉන්නවා, ෆයිල් සර්විස් කරන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ මේ ෆයිල් විකුණන කට්ටිය ඉන්නවා. දැන් මේ ෆයිල් විකුණන කට්ටිය ඉන්නවා, සෙල් කරන කට්ටිය ඉන්නවා. මේ ෆයිල් එඩිට් කරන කට්ටියත් ඉන්නවා. දැන් මේ softwares ගන්න ඔයාලට බැරි නම් හිතන්නකෝ ඔයාලට ඕන මම උදාහරණයක් විදිහට කියනවා මහෙන්ද්‍රා එකක් තියෙනවා. මේ ගොඩක් ලංකාවේ වෙන ප්‍රශ්න. ඔය මහින්ද්‍රා බොලෙරෝ එහෙම යනවනේ සෆාරි. ඉතින් මේ වගේ ඉමෝ තියෙනවා. මේ ඉමෝ එක තියෙන්නේ ECM එකේම තමයි. ECM එකේ ප්‍රෝග්‍රෑම් එක රීඩ් කරලා ඉමෝ අයින් කරන්න ගොඩක් වෙලාවට ගන්නවා. ඉතින් ගොඩක් වෙලාවට මේක අයින් කරන software එක අපි ගාව නැත්තම් edit software එක නැත්තම් අපි කරන්නේ අයින් කරපු ෆයිල් එකක් අයින් කරන කෙනෙක්ට දීලා මේක වැඩේ කරව ගන්න. එයාගේ දුන්න ෆයිල් එක මම ආපහු ගන්නවා. මම කරන්නේ ෆයිල් එක රීඩ් කරනවා, රයිට් කරනවා.
එඩිට් කරන එක වෙන කෙනෙක් කරනවා. ඉතින් ඒ වගේ මේ සිද්ධියක් මේ සෙක්ටර් එකේ මේ වෙනකොට මේ වැඩේ කෙරීගෙන යනවා. හරි. ඉතින් මම හිතනවා මේක ලොකුවට කතා කරන්න ඕන මේ මීට වඩා තව ටයිම් මේකින් ෂෝට් විදිහට නැතුව මේක තව ටිකක් කතා කරන්න ඕන සබ්ජෙක්ට් එකක්. නමුත් අපිට දැන් අද අපි පොඩි සෙමිනා එකක් දැනුවත් කිරීමක් පරමාර්ථයෙන් අපි මේක කතා කරේ. ඉතින් ඒකත් එක්ක අපි මූලික දේවල් ටිකක් ඕගොල්ලන්ට කිව්වා කොහොමද මේක කරන්නේ, කොයි විදිහටද මේක වැඩ කරන්නේ. ඉතින් ඒක ඕගොල්ලොන්ගේ ලයිෆ් එකට මේ කියන්නේ ඕගොල්ලෝගේ තියෙන වැඩෙත් එක්ක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට දුන්නාර MHH Auto කියන වෙබ්සයිට් එක සෑහෙන වැදගත් සයිට් එකක්. ඒක ඕගොල්ලෝ අනිවාර්යෙන්ම ඔළුවේ තියාගන්න සේව් කරලා බලන්න එක නිකන් පොඩ්ඩක් ගිහිල්ලා. අනිත් එක තමයි ඩිජිටල් කේෝස් කියලා එකකුත් තියෙනවා. දැන් මේ තව ප්‍රශ්න ටිකක් අහන්න. ඕෆ් කරපු එක ආපහු ඇක්ටිව් කරන්න පුළුවන්ද? මෙහෙම එකක් තියෙන්නේ. හරිද? ඔයා හිතන්නකෝ ඔයා දැන් තියෙන ෆයිල් එක මේ එකක් මකනවා. මැකුවට පස්සේ අර මකන්න ඕන ඔයා දැන් ඔයා හිතන්නකෝ ඔයා ෆොටෝ එකක් එඩිට් කරනවා කියලා. ෆොටෝ එකක් එඩිට් කරලා ඔයා සේව් කරලා print එකක් ගත්තට පස්සේ අර ඔරිජිනල් ෆොටෝ එක වෙනස් කරලා ගත්තොත් ඔයාට අර ෆොටෝ එකෙන් අලුත් එක හදන්න බෑනේ. ඔයා ගාව කොපියක් තියන් ඉන්න ඕන අර ඔරිජිනල් එක වෙනස් කරන්න කලින්. ඒක අපි සාමාන්‍යයෙන් කරනව නේද? ලියුමක මොනවා හරි වෙනස් කරන්න කලින් අර තිබ්බ වර්ඩ් ෆයිල් එකේ කොපියක් දාගන්න. හරි ෆොටෝ එකක් වෙනස් කරන්න කලින් අර ෆොටෝ එකේ ඔරිජිනල් එක පැත්තක සේව් කරන් ඉන්නවා. බෑකප් එකක් කරන් තමයි කොපියක් කරන් තමයි එඩිට් කරන්නේ. මේකෙත් ඒකම තමයි. කොපියක් අරගන්න නැතුව ඔයා වෙනසක් කරොත් ඔරිජිනල් ෆයිල් එක එහෙම වෙනස් කරොත් ආයෙ ඒක අනිත් පැත්තට යන්න බෑ. හරිද? ඒ කියන්නේ DPF ඕෆ් කරාට පස්සේ DPF ආයෙ ඔන් කරන්න බෑ එතනින්. ඒ ස්විච් එකක් නෑ ආයෙ ඔන් කියලා. ඕෆ් ඔන් ඕෆ් තියෙන. ඕෆ් කියන්නේ යාර මකනවනේ කෑල්ල. ඔන් කියලා ආපහු ලියන්නේ නෑ එතන. ඒකින්ද අනිවාර්යයෙන් මේ ෆයිල් වැඩ කරනකොට ඔයා ගන්න ඔරිජිනල් ෆයිල් එක ඔයා රීඩ් කරගන්න පළවෙනි පාර ෆයිල් එක ඔයා නැති වෙන්නේ නැති තැනක පස්සේ ගන්න පුළුවන් නමකින් හොයා ගන්න පුළුවන් විදිහට සේව් කරගන්න. හරිද? ඉතින් ඒක තමයි ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ. ඊයර පොඩි ප්‍රශ්න ටිකක් අහගෙන යනවා මම ඒකට උත්තර ටිකක් දෙන්නම්. 12 ලොරි එක 12 volt OBD2 ඒකද 12 to 24 කන්වර්ටර් තියෙනවා. ඒකක් දාලා ස්කෑන් කරන්න පුළුවන්. ECU repairing ගැන අහනවා. ඉතින් ECU repairing එකක් එක දැනට අපේ ECU repairing එකක් යන්නේ නැහැ. ඉතින් ඔයාලට ඕන repairing පැත්ත මම පොඩි software එකක් පෙන්නන්නම්. මේක බලන්නකෝ. මේක පේනවනේ. දැන් ඔයාලට ඕන මෙතන Toyota නම් මේ Toyota අපි වමු Toyota Hilux එක. Hilux එකේ ECU එක load කරා. මෙන්න මේ වගේ අපිට පේනවද? මෙන්න මේව ECM එක load වෙනවා. ඉතින් මේකේ මේ එක components මොනවද? මේ ඒ වගේ තියෙන voltages කොහොමද බලන්නේ මේ පේනවද? මේ පැත්ත තියෙන්නේ. ඒතර ඒ වගේ දෙයක් තියෙනවා. මේක මේ වෙනම software එකක් තියෙනවා මේ PCB solution කියලා. ඒ software එකේදී මේවා දැන mobile phone repair කරන කට්ටිය ගාවක් තියෙනවා මේ වගේම සෙට් එකක්. ඉතින් ගොඩක් වෙලාවට මේවා ඉතින් pay කරලා ගන්න තියෙන softwares. මේවා free නැහැ. ඒගොල්ලෝ අප්ඩේට් කර කර යනවා. දැන් Bosch ECU එකක් නම් Bosch එකේ EDC16 මේ ඒව ගත්තට පස්සේ ECU එක load වෙනවා. ECU එකත් එක්ක ඔයාලට බලන්න පුළුවන්. මේක online දුවන්නේ. මේ repairing පැත්ත කවුරු හරි කරනවා නම් මේ වගේ එකක් වැදගත්. ඉතින් මේ chip වලින් වෙන්නේ ඔයාලට load කරනවා. මේ chip එකෙන් මොකද්ද වෙන්නේ කියන එක මෙතන තියෙනවා. මේකෙන් තමයි EGR එක control වෙන්නේ. ඒ විදිහට මෙයාලා දාලා තියෙනවා. මේකෙන් තමයි මේ voltage regulator එකක් ඒ වගේ ඒවා මේ software එකේ තියෙනවා. ඉතින් මේක වෙනම software එකක්. කාට හරි ඕන නම් link එක මේ මම දාන්න software එකේ. හරි software එකේ මේක දාන්න විස්තර ටික. හරි. ඉතින් repairing පැත්ත කරන කෙනෙක්ට මම ඒ චූටි මතක් කිරීම කරේ. හරි. ඊළඟ එක right. සෙෂන් එක ග්‍රේඩ් කියලා දෙනවා got brief idea
how things works, how we can start learning things කියලා දෙනවා. ආදර්ශ දාලා තියෙනවා කරට against body tech collision repair body restoration. ඕනම ECM එක ඩොට් ටික ෆ්ලෑෂ් චිප් එක ළඟ තියෙනවද? සාමාන්‍යයෙන් 90%කට වැඩිය ECM වල ඔක තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලා මම පෙන්නපු මහෙන්ද්‍ර පොඩි මට්ටමේ වගේ සමහර ඒවා වගේ නැහැ. ඉතින් ගොඩක් ඒ වගේ තියෙනවා. ඉතින් ඒක නැත්තම් ඒකට කරගන්න විදිහත් දැනගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ මොකද Chinese EV වල මේ සිස්ටම් එක වෙනස්. EV කියන ඒ වගේ තනි මේ වගේ ECM මොඩියුල් ඔක්ක නෙමෙයි සම්පූර්ණ full kit එකක් එක්ක මොඩියුල් සෙට් එකේ එන්නේ. ඒක සම්පූර්ණ වෙනස්. හරි. යුරෝපියන් vehicle වලට හොඳ common tool කියලා දාලා තියෙනවා. මම මෙහෙම කරන්න. අපි මෙහෙම කරමු. මට අපි සෙෂන් එක නතර කරන්න යනවත් එක්කම අපි මේ විදිය කරන්නම්. ඔයාලට ක්ලාස් එකත් එක්ක සම්බන්ධ අපි ඇත්තටම ඔන්ලයින් ක්ලාස් එකක් තියෙනවා. අපේ ෆිසිකල් ක්ලාස් එකකුත් තියෙනවා අතුරුගිරියේ. ඔයාලට ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මේ සීසන් එකේ ක්ලාස් එකේ ලොකු ඔෆර් එකක් යනවා. ඔෆර් එකක් කියන්නේ ඇත්තටම ස්කෑනින්, ප්‍රෝග්‍රෑමින් ඊට අමතරව අපේ තියෙනවා LMS එකක්. ඒ කියන්නේ ලර්නින් මැනේජ්මන්ට් සිස්ටම් එකක්. ඔයාලට වීඩියෝ පැක් එකක් තියෙනවා. වෙනම වීඩියෝස් මේ එක දේවල් වල වීඩියෝස් ටික වෙනම බලන onlineobd.com කියලා වා සර්ච් කරොත් onlineobd.com කියලා ඔයාලට බලන්න පුළුවන්. ඒක ඇක්සස් ඒක රෙජිස්ටර් වෙලා යන්න ඕන සයිට් එකක්. ඒක අපි තිස්සෙම අප්ඩේට් කර කර යනවා. අලුත් මොඩියුල් එකතු කර කර යනවා. ඉතින් මේ දවස්වල ලොකු ඔෆර් එකක් යනවා අපේ ක්ලාස් එකත් එක්ක. සම්බන්ධ වෙන කෙනෙක් කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාලා මෙතන නම්බර් එක දාන්න අපේ ටීම් එකේ කෙනෙක් සම්බන්ධ කරලා ඔයාලට කෝල් එකක් දෙයි ක්ලාස් එකත් එක්ක රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. ඉතින් ඒගොල්ලන්ට කොහොමද ඒකේ දින ටික කොහොමද මොකද අපේ ඊළඟට ඔන්ලයින් බැච් එක අපි පටන් ගන්නවා AEO 20 ඒ කියන්නේ 27 වෙනි බැච් එක. අපේ ඊයේ ඉවර වුණා 26 වෙනි බැච් එක. ඉතින් ඒක තියෙනවා. ඉතින් ඔයාලට මේවා ප්‍රැක්ටිකලි කරන්න ඕන නම් ඔයාලට අතුරුගිරිය අපේ බ්‍රාන්ච් එක තියෙනවා. අතුරුගිරියට ඇවිල්ලා කරන්න පුළුවන්. ඔන්ලයින් කරන එකත් අපි මේ විදිහට මෙතන ප්‍රැක්ටිකල් පෙන්නගෙන පාවිච්චි කරගෙන ඔන්ලයින් සෙෂන් එක කරනවා. ඊට අමතරව අපේ ටෙක්නිකල් සපෝට් දෙන ගෲප් එකක් තියෙනවා වෙනම. ඒ ගෲප් එක SL Auto Lab කියලා. මෙන්න මේ සෙට් එකම සම්බන්ධ කරගන්නවා ඕගොල්ලොන්ට ක්ලාස් එකට යනකොට. ඒ කියන්නේ ක්ලාස් එකට සම්බන්ධ වුණ කෙනෙක් ක්ලාස් එකෙන් පස්සේ ටෙක්නිකල් සපෝට් අරගන්න මේ හැම දෙයක්ම අපිත් එක්ක කතා කරන්න පුළුවන්. දැනට නුවර ක්ලාස් නැහැ අතුරුගිරිය විතරයි තියෙන්නේ. OBD type එක අඩුවටම ගන්න පුළුවන් tools තියෙනවා. මේ OBD 2 එකේ think direct 2 කියලා තියෙනවා advanced විදියට යන්න පුළුවන් අඩුවටම එකක්. numbers ටික දාන්න. ඔයාලට මේ recording එක මේ ඔයාලා සම්බන්ධ වෙලා හිටපු badge එකට දාන්න. ජොයින් වෙන කෙනෙක් ඉන්නවා නම් කැමති කෙනෙක් ඉන්නවා නම් විනාඩි 5ක් 10ක් වගේ ගන්න ටක් ගාලා නම්බර්ස් ටික දාගෙන යන්න. ඔයගොල්ලෝ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න හෝ ෆිසිකල් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න දෙකම ගන්න පුළුවන්. level 5 6 වල ECU programming නැහැ. ECU programming එක දැනට level 5 එකට දාන්න අපි ඇත්තටම කතා කරගෙන ගියා. අපිට ඒක පොඩි මීටින් දෙක තුනකට ගියා. නමුත් ඒක තාම රජයේ පැත්තෙන් ඒක උන්නේ නැහැ. නැත්තම් ඒක ඔන්ලයින් ඒ කියන්නේ ECU programming, key programming, Wagoner battery අනිත් එක තමයි මට ඒකත් අමතක වුණානේ. මේ ක්ලාස් එකේ කරන්නේ ECU programming විතරක් නෙමෙයි. ක්ලාස් එකේ තියෙන්නේ Wagoner battery program කරනවා, ECU programming, ඔය EEPROM ගැන අපි tools පාවිච්චි කරනවා iProg, CG100 ඒ වගේ tool set එකක් ඊළඟට key programming වලට ඒ වගේ ගොඩාක් මේ කියන්නේ මොඩියුල් 5ක් විදියට තමයි ඒක යන්නේ. ECU කියන්නේ එක ECM කියන්නේ එක මොඩියුල් එකක්. සර්ටිෆිකේට් එක ෆිසිකල් ක්ලාස් එකට අපේ සර්ටිෆිකේට් එක රජයේ අනුමත. ඒ කියන්නේ කෘතික හා වෘත්තීය අධ්‍යාපන කමිෂන් සභාවේ අනුමත TVEC approved සර්ටිෆිකේට් එකක් හම්බ වෙනවා ෆිසිකල් ක්ලාස් එකට. මේක අහනවා region වෙනට AI ECU වෙනස් වෙන්නේ Corolla E1 Japan Asia Thailand Koifa ECU වෙනස්. ඒ වෙනස් වෙන්නේ ඔප්ෂන් අනුව වෙනස් වෙනවා. හරිද? ඒ කියන්නේ ගත්තොත් ECU එක ගත්තොත් ECM එක ගත්තොත් මොඩල් අවුරුද්ද එතකොට region එකට වෙනස් වෙනවා. හරිද? ඔන්ලයින් ක්ලාස් එකට සර්ටිෆිකේට් එකක් දෙනවා. ඔන්ලයින් ක්ලාස් එකේ සර්ටිෆිකේට් එක අපි දෙන්නේ අපේ ආයතනයේ සර්ටිෆිකේට් එකක් දෙන්නේ. ඒක E සර්ටිෆිකේට් එකක් විදිහට ඔයගොල්ලන්ට ක්ලාස් එකේ උරුමම හම්බ වෙනවා. අර TVEC approved එක තියෙන්නේ දැනට ෆිසිකල් ක්ලාස් එකට විතරයි. නමුත් ප්‍රැක්ටිකලි ඒ ඔයාලට මේ සබ්ජෙක්ට් එකේ තියෙන දේවල් ටික නා ඔයගොල්ලන්ට හරියටම අපි ඔන්ලයින් ෆිසිකල් දෙකේම අරන් දෙනවා. ඉතින් ඔන්ලයින් ක්ලාස් එක එතන අපේ ක්ලාස් එක කරනකොට ගොඩක් වෙලාවට දැන් අත්‍තරම දැන් උගන්නන ක්වොලිෆිකේෂන්ස් මොනවද කියලාත් අහලා තිබ්බා. සමහරු ඉතින් ඒව ගන්නකොට දැන් මම පර්සනල් ගත්තොත් මම මෙකැනිකල් ඉංජිනේර කෙනෙක්.
ඉතින් ඒ කියන්නේ ලංකාවේ යුනිවර්සිටි එකක පෙරදිනේ. ඉතින් ඒකත් එක්ක තමයි අපි මේ බෑග්ග්‍රවුන්ඩ් එක හදාගෙන යන්නේ. අපේ NVQ qualified කට්ටිය ඉන්නවා. ඉතින් ඒ බේස් එකත් එක්ක තමයි අපි මේක කරගෙන යන්නේ. ඉතින් අපි ගැරන්ට් කරනවා ඔයගොල්ලන්ට මේ දේ කරගන්න පුළුවන් තැනට අපි මේක අරගෙන යනවා කියලා. ඉතින් අපිට අපේ ඔන්ලයින් ක්ලාස් එක ගත්තොත් අපි ඒක ලොකුවට කරගෙන යනවා. අපිට ඒකට ගොඩාක් පිටරට කට්ටිය සම්බන්ධ වෙලා ඉන්නවා අපිත් එක්ක. ඉතින් දැනටත් මේකෙත් අපිත් එක්ක තාම 200 ගාණක් සම 220ක් වගේ තාම ඉන්නවා ලයින් එකේ. ඉතින් ඔයාලා සම්බන්ධ වෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් නම්බර්ස් ටික දාන්න. මම chat එක සේව් කරලා අයහන ඔටෝ ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුට ස්කෑනින් එකක කැන්බස් සිස්ටම් එකක් ප්‍රැක්ටිකල් කරනවද ක්ලාස් එකේ. අපි කරනවා සාමාන්‍ය කැන්බස් සිස්ටම් එකක කැන් ට්‍රාන්සිස්ටර් මේ රෙසිස්ටර් එක හොයන ඒවා මල්ටිමීටරෙන් බලන්නේ කැන් රෙසිස්ටර් කොහෙද තියෙන්නේ. එතකොට කැන් සිස්ටම් එකක් අපි දැන් ඉස්සරහට වැඩි දියුණු කරන්න බලාපොරොත්තු වෙන ඔසිලොස්කෝප් එකක් ආදාර කරන් කැන් සිග්නල් එක පොඩ්ඩක් ට්‍රේස් කරන එක. දැන්ට ප්‍රැක්ටිකලි අපි කැන් ලයින් එකක් කොහොමද වැඩ කරන්නේ හයි කරන්නේ කොහොමද කැන් ලයින් එක ඒ ඩෙමොන්ස්ට්‍රේෂන් මොඩියුල් එකක් තියෙනවා ඒක කැන් ලයින් විදිහට හයි කරන්න ඒ ටික ඔක්කොම ටික කතා කරනවා අපේ ස්කෑනින් ක්ලාස් එක ප්‍රැක්ටිකල් ක්ලාස් එක ගත්තොත් ලයිව් වාහන තමයි පාවිච්චි කරන්න දෙන්නේ. ඒ කියන්නේ අපි ප්‍රැක්ටිකලි ලයිව් වාහන ඕගොල්ලන්ට දෙනවා තනි තනියෙන් ස්කෑනර් පාවිච්චි කරලා මේ වාහනයක් හුරු වෙන තැනට ස්කෑනර් වලින් කරනවා. අපේ ප්‍රෝග්‍රෑමින් ක්ලාස් එකේදී අපි සම්පූර්ණම ඕගොල්ලන්ට ඔන්ලයින් එක සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම දවස් 5කට තියෙන්නේ. ඔන්ලයින් ක්ලාස් එක නයිට් 5ක් කරනවා. ඊළඟට ස්කෑනින් එක ඔන්ලයින් එකේම ස්කෑනින් එක දවස් 2කට යනවා. ඒ කියන්නේ ටෝටල් දවස් 7කට තමයි යන්නේ ඔන්ලයින් ක්ලාස් එක. ඔටෝ ඉලෙක්ට්‍රිකල් කෝස් එකක් දැනට නැහැ. අපි ළඟ තියෙන ඔටෝ මේ කෝස් එක. 2 type එකේ දුරටම ගන්න පුළුවන් tool. OBD 2 type එකේ අඩුවටම ගන්න ලසංජත් නුවන් කියලා තියෙන. ලසංජත් පුළුවන් නම් ඔයාගේ නම්බර් එක දාන්න. ඔයාලට tool set එකක් කියන්නම්. think diag 2 එක තියෙනවා. නැත්නම් අපි අලුත් tool එකක් introduce කරනවා හෙට අනිද්දා වෙනකොට මියුකා කියලා එකක්. ඒක සාමාන්‍යයෙන් ඔයාලට 40000 වගේ රේන්ජ් එකකට ගන්න පුළුවන්. පොඩ්ඩක් පුළුවන් ඔයාගේ නම්බර් එක දාන්න. අපි contact කරලා ඔයාලට විස්තර ටික දෙන්න. OBD එකේ course එක practical කරගන්න තැනක් සෙට් කරගන්න පුළුවන්ද කියලා තියෙනවා. මේ සබ්ජෙක්ට් ටික මේ විදිහටම ප්‍රැක්ටිකල් කරගන්න තැනක් කියලා හොයාගන්න එකේ අපහසුතාවයක් තියෙනවා. හේතුව තමයි දැන් වර්ක්ෂොප් එකකට ගියොත් එහෙම කී ප්‍රෝග්‍රෑමින් දිගටම එන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා එහෙම තැනක් හොයාගන්න එකේ ප්‍රශ්නයක් තියෙනවා. අපු පුළුවන් අපිව කන්ටැක්ට් කරගන්න බලන්නම් කොහේ හරි රික්වයර්මන්ට් එකක් තියනවාද කියලා. ECM sensors wiring diagram අපි මොහොමඩ් ECM sensors wiring diagram ගැන වෙනම කියලා දෙනවා කියන්නේ අපි workshop manual පාවිච්චි කරන හැටි කියලා දෙනවා. ඉතින් ඒකේ diagram අඳින විදිහ අදින වැටි ඔක්කොම ටික ඒකේ තියෙනවා. repair link එක දෙන්නකෝ කියලා තියෙන අරක මේක ඒක mobile center කියලා. mobile center කියලාවා තියෙන්නේ. physical class එක මාස කීයද physical එක මාස සතිය අන්තේ ගියොත් ඒ කියන්නේ දවස් physical එක යන්නේ දවස් මාස දෙකකට යනවා. ෆිසිකල් ක්ලාස් එක මාස දෙකකට යනවා. ඒ කියන්නේ සති 8කට. හරිද? ටැමිල් මීඩියම් නම් අමෘතම් ටැමිල් මීඩියම් නැත. ඔබ ටැමිල් ලෑ අපි ගොඩක් ඇවිල්ලා ප්‍රැක්ටිකල් කරා. ක්ලාස් ෆී එක රසික රසංකනේ. ක්ලාස් ෆී එක ගත්තොත් එහෙම ක්ලාස් ෆී එක අපේ ෆිසිකල් ඒ කියන්නේ ෆිසිකල් එකේ වෙන ෆී එකකුත් ඔන්ලයින් එකේ වෙන ෆී එකක් යනවා. දැන් ඔන්ලයින් ෆී එක අපේ ඔන්ලයින් එකේ ෆුල් පැකේජ් එකක් එක තමයි ෆී එක ගියේ. ඒකේ මම ඔයාලට ඕනනම් මෙතන ෂෙයා කරන්නම්. ඔන්ලයින් එකේ තමයි මේ දවස්වල මේගොල්ලෝ ඔෆර් එකක් දාලා තිබුණේ. මෙන්න මේක ඔන්ලයින් එකේ ඔෆර් එක. ඒ කියන්නේ ඔන්ලයින් එකේ මෙතන තියෙන්නේ ඔටෝමොබයිල් ප්‍රෝග්‍රෑමින් එක, ස්කෑනින්, LMS වීඩියෝ පැක් එක මේ ඔක්කොමත් එක්ක නෝමල් යන ප්‍රයිස් එක තියෙනවා. ස්පෙෂල් 30% ඩිස්කවුන්ට් එකක් එක්ක යනවා මේ ප්‍රයිස් එක. මේක ලයිෆ් ටයිම් ඇක්සස් එකක් හම්බ වෙනවා ඔයාලට මේ LMS වීඩියෝ කියන එකට. ඒ කියන්නේ ඒකේ ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් අපි මෙහින් ටික ටික වීඩියෝ හද ඒක අප්ඩේට් කර කර යනවා. දැන්ට වීඩියෝ 60ක් 70ක් වගේ තියෙනවා. එක එක වාහනෙන් වාහනයට කී ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද ECU ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද කියලා අර පොඩි එඩියුකේෂන් වීඩියෝ තියෙනවා. ඒකට ඔයගොල්ලෝ ටික බලලා තනියෙන් කරන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඒකේ තියෙනවා ස්කෑනර් එක කොහොමද බලන්නේ ඒ කතන්දර ටික. හරිද? කුරුණෑගල බ්‍රාන්ච් එකක් දාමු කියලා තියෙනවා. ඇත්තටම අපි බ්‍රාන්ච් දෙක තුනක් අපි කරා. නමුත් අපිට අර ෆිසිකලි අපිම ඉන්නෝල්ලා කරන හින්දා තියෙනවා. ස්ටේජ් අප්ග්‍රේඩඩ් යන්නේ නැහැ. නමුත් ඔයාලා ස්ටේජ් අප්ග්‍රේඩ් කරන්න ඕන කරන මූලික ෆයිල් ෂෙයාරින් පැත්ත ටික දානවා. 4HK1 පුළුවන්. Kia Hyundai වාහන පුළුවන් කරන්න පුළුවන්. මම කියන්නේ මේ අපි කියන්නේ
ඉෂාන් අහලා තියෙනවා කියා ඔන්ඩේ වල කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි මෙතන අපේ වර්ක්ෂොප් මෙතන අතුරුගිරිය ළඟම ඉන්නේ ලංකාවේ හොඳටම කියා කරන වර්ක්ෂොප් එකක් තියෙන්නේ. ඉතින් කරන්න පුළුවන්. වර්ක් කරනකොට ඔන්ලයින් ක්ලාස් ආපු කට්ටියට හෙල්ප් කරනවද? මේමයි අබ්දුල්ලා හෙල්ප් කරනවා කියන එකට අපි වෙනම ප්ලැට්ෆෝම් එකක් හදලා තියෙනවා. SL Auto Lab කියලා. ඒකේ මේ අපේ ගෲප් එකත් එක්ක සම්බන්ධ වෙච්ච ගොඩ දෙනෙක් ඉන්නවා. ඉතින් ඒක හරහා ඔයගොල්ලන්ට ටෙක්නිකල් සපෝට් ටික ගන්න පුළුවන්. ඉතින් සමහරලාට මම කියන්නේ නැහැ දිගටම මට ෆෝන් එකේ එල්ලීගෙන කරන්න පුළුවන්ද කියන එක. අර එහෙම බොරු පොරොන්දු දෙන්නත් හොඳ නැහැනේ. නමුත් අර ඔයගොල්ලන්ට වෙනම ගෲප් එකක් හදලා තියෙනවා. ඒ ගෲප් එකේ ගොඩාක් වෙලාවට ඔය ඔය කරනවා. මම වාට ඕනනම් මම මේ කතන්දරේ යන අතරේ SL Auto Lab එක පොඩ්ඩක් පෙන්නන්නම්. ඒක Facebook group එකක්. මම වාට ෂෙයා කරලා පෙන්නන්නම් කොයි SL Auto Lab කියන එකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ ළමයි 2000 ගාණක් වගේ ඉන්නවා. ඇත්තට මේක අපේ ප්‍රයිවට් group එකක් විදිහට යන්නේ. මෙන්න මේක. හොඳේ. මේ තියන්නේ SL Auto Lab එක. මේකේ බලන්නකො මේ තියෙන එක එක්කෙනා ඔය අහපු මේ තියෙන බලන්න. මේ issue එකේ IC එක හොයාගම මේ IC parts හොයාගන්න කට්ටිය. ඉතින් මේ තියෙනවා මේගොල්ලෝ support කරනවා. හරිද? දැන් ලංකාවේ මෙහෙම එකක් මේ Wagoner 44 spin out ටික මොනවද? මේ මම මේ පෙන්නන්නේ ඔයාලට නිකන් සාමාන්‍යයෙන් අහන ඒවා. ඒක ටෙක්නිකල් සපෝට් මේ අපි අපේ කට්ටිය දැන් මේකට දීලා තියෙනවා. මොකද්ද කරන්න කියලා. ඊළඟට මේක එක මේ තියෙන Wagoner බැටරි ප්‍රෝග්‍රෑම් කරනකොට ආපු errors එක ප්‍රෝග්‍රෑම් කරන්නේ කොහොමද? ඊළඟට ඔය ටූල් සම්බන්ධ ඒවා මේ ටූල් සම්බන්ධ විස්තර මේ පින් අවුට් මොනවද මේ බලන්නකො තියෙන සම්බන්ධ මේ ට්‍රාන්ස්ෆර් එකක් Isuzu 4HF1 එකේ මේ වගේ මේ ගෲප් එකක් හදලා තියෙනවා. මේක ඇත්තටම ඔයාලට ලංකාවේ සිංහලෙන් මේ වගේ දෙයක් කරන්න පුළුවන් එකම ගෲප් එක මේක. හරිද? ඒතර මේක මේ EEPROM ගැන ඉතින් මේක සෑහෙන වටිනවා. සෑහෙන වටිනවා. ඒක නිසා ගොඩක් වෙලාවට මේක ගොඩාක් වැදගත් මේ ටෙක්නිකල් දේවල් ෂෙයා කරගන්න මේ ගෲප් එක. මේක අපේ ලංකාවේ කට්ටිය ඉන්නේ. ඒ කියන්නේ පිටරට ඉන්න ලංකාවේ කට්ටියත් ලංකාවේ කට සිංහල අය ඉන්නේ. අපේ ක්ලාස් සම්බන්ධ වෙච්ච කට්ටිය තමයි මේකේ ඔක්කොම කට්ටිය ඉන්නේ. හරි. වෙබ්ස් ඇමරිකන් වෙහිකල් කියලා වෙනම නම් කරන්නේ නැහැ. ෆිසිකල් ක්ලාස් fee එක සාමාන්‍යයෙන් 65000යි ෆිසිකල් එක ප්‍රෝග්‍රෑමින් එක ස්කෑනින් එක 35000. ඒ ලෙවල් කරන්නේ මම මේ වොයිස් එකට කතා කමක් කරාට කමන්නේ ගොඩක් කට්ටිය කරනවා. පොඩි කට්ටිය අපිත් එක්ක සම්බන්ධලා ගොඩාක් කරනවා. ඔයා දැකින්නත් ඇති මම ඔය වීඩියෝ එකක් දාලා තිබ්බා පොඩි පුතෙක් 9 වසරක කෙනෙක් ඔය මේ කටුනායක පුංචි කාර්මිකයා කියලා. යතින් ක්ලාස් එකට එනවා දැන්. මේකේ රෙකෝඩින් එක දාන්නම් අර ගෲප් එකට. ඔයගොල්ලෝ ජොයින් ලා හිටපු ගෲප් එකට. FB link එක අපි FB link එක කියන්නේ ඒක අපි ජොයින් වෙන්නේ ක්ලාස් එකේ කට්ටිය විතරයි. ඒක අරන් තියෙන්නේ. විසුරු එපා පැත්ත නැහැ. රෙකෝඩින් එක දාන්නම්. don't fen truck. දැන් මෙහෙම දැන් වාහනේ වෙනම කරන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් ඔයාලා ඒක තමයි මම කියන්නේ. ඉගෙන ගන්නකොට මම මේ පොඩි උපදේශයක් වාහන මාදිලි ඉගෙන ගන්න කියන එකක් අවශ්‍ය නැහැ. ඉස්සෙල්ලා කොමන් දේවල් ටික ප්‍රෝග්‍රෑමින් වල ඉගෙන ගන්න. ඊට පස්සේ වාහනයකට ඕගොල්ලන්ට යනකොට ඒ වාහනෙත් එක්ක පොඩි වෙනස්කම් ටිකක් තමයි වෙන්නේ. එතකොට ඔයාලට ටග් ගාලා arrange කරගන්න පුළුවන්. ෆිසිකල් ක්ලාස් දින දවස් ටික දෙන්න නම්බර්ස් ටික දාන්න. right එහෙනම් තාම 191ක් ඉන්නවා. මම මෙහෙම කරන්නම්. දැන් අපි සෙෂන් එකේ දැන් ඉතින් මම එක දිගට කතා කරන එකනේ කරන්නේ. අපි සෙෂන් එක මෙතනින් නතර කරමු. ඉතින් මුලින්ම සම්බන්ධ වුණ හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි. ඔයාලට තාම නම්බරයක් දාන්න බැරි වෙච්ච කට්ටිය පටස් ගාලා වෙබ්සයිට් එක මෙතනට නම්බර් එක දාලා ඔයගොල්ලෝ සෙෂන් එක එන්ඩ් කරන්න. ඔයාලට අපි හෙට වෙනකොට කතා කරලා රෙජිස්ට්‍රේෂන් එකට අවශ්‍ය කරන දේවල් වලට කතා කරන්න. ඉතින් ඔයාලා කොහෙ හිටියත් කොහොම කරත් ඔයාලා අනිවාර්යයෙන්ම මේ ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එකට මුල තියන්න. ඒක ඇඩ්වාන්ස් මේකපාරම කරන්න හිතනවට වඩා ඔයගොල්ලෝ අඩුම තරමේ මුල් පොඩි දෙයකින් හරි මේ වැඩේ පටන් ගන්න. මොකද හේතුව මේක ලොකු දෙයක් වෙනකන් ඕගොල්ලෝ කල්මරමර හිටියොත් අපිට තාක්ෂණයේ ඉස්සරහට යන වේගෙත් එක්ක යන්න බැරි වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ටූල් ඕගොල්ලෝ දන්නවා හංගලානේ කරේ. මම මේ පෙන්නපුව සමහර ටූල් පෙන්වන්නෙත් නැහැ. මේවා හැංගිලා ලොකු গুপ্ত බවක් තිබ්බ
සබ්ජෙක්ට් එකක් නෙවෙයි. අද සාමාන්‍යයෙන් ලංකාවේ ෆ්‍රීලි ප්‍රෝග්‍රෑමින් ටූල් ඕනම තැනක අවේලබල් තියෙනවා විකුණන්න. ඉතින් ඒක උනේ මේ OBD ඇකඩමි ආයතනයේ මේකට මැදිහත් වෙලා මේ වගේ දේවල් කරලා මේක දැනුවත් කරලා ක්ලාස් කරලා උගන්වලා හරි. එතකොට එන්නේ ඒවා දේවල් කරපු හින්දා තමයි අද වෙනකොට මේ හැංගිලා තිබ්බ ප්‍රෝග්‍රෑමින් කියන සබ්ජෙක්ට් එක එළියට ආවේ. නැත්තම් ওই KTAG කේසුවා සීමිත පිරිසකට විතරක් බුක් විඳපු ටූල්. ඉතින් අද වෙනකොට ඒවා නිදහසේ එළියට ඇවිල්ලා තියෙනවා. ගොඩ දෙනෙක් පාවිච්චි කරනවා. ගොඩ දෙනෙක් ඒවා අහලා තියෙනවා. iProc කියන ටූල් එක ගත්තොත් අද මම හිතන්නේ හැම දෙනෙක් වගේ iProc එක දාන්නේ. හරි. ඉතින් එතකොට ගොඩක් වෙලාවට මේක ආපු හේතුව තමයි මේ වගේ වැඩමුළු පවත්වන එක, වැඩසටහන් පවත්වන එක, දැනුවත් කරන එක, ටූල් ගන්න තැන් අපි පෙන්නුවා, ඒ විකුණන තැන් පෙන්නුවා, ඔන්ලයින් වෙබ්සයිට් පෙන්නුවා. ඔයාලා කිසිම දෙයක් අපි ක්ලාස් එකේදී හංගලා කරන්නේත් නැහැ. හරි. දැන් මෙතන ඇත්තටම ක්ලාස් එකක් නොවුනත් මම ටූල් ගන්න තැන් උනත් පෙන්නුවා. මොකද අපේ ටූල් විකුණන ආයතනයක් තියෙනවා. දැන් මම ওই ඔන්ලයින් ටූල් සයිට් ටික පෙන්වනකොට ඒක අපිට තර්ජනයක් නේ. නමුත් ඔයාලට තෝරා ගැනීමේ නිදහස තියෙන්න ඕන. අපිව කවුරු කිසි කෙනෙක් තෝරනවා නම් ඒක මොකක් හරි සාධකයක් එක්ක තෝරගන්න ඕන. ඒක අර කිසිම දෙයක් නැති නිසා අපිව තෝරගන්න එකක් වෙන්නත් බෑ. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරනවා ඔයගොල්ලන්ට හොඳ සර්විස් එකක් දෙන්න, උපරිම සපෝට් එකක් දෙන්න. ඉතින් මම හිතනවා ඒක පාවිච්චිට අරගෙන මේ වෙනකොට වැඩ රාජකාරි ගොඩක් කරපු කට්ටිය ගොඩ දෙනෙක් ඉන්නවා. පිටරටවල වල ගොඩාක් කට්ටිය ඉන්නවා අපේ ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වෙලා. ඉතින් ඒක නිසා ලංකාවෙත් මම හිතන්නේ නම ගිය වර්ක්ෂොප් ගොඩක් ගත්තොත් අපිත් එක්ක සම්බන්ධ වෙච්ච එක්කෙනෙක් අනිවාර්යයෙන්ම අයිතිකරුවා එහෙම නැත්නම් සීනියර් ටෙක්නීෂියන් ගොඩක් සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් ඒක නිසා ලොකු වපසරියක් තියෙනවා. ඉතින් ඔයාලටත් ස්තුතිවන්ත වෙනවා වටිනා කාලෙ මිඩංගු කරගෙන මේ වෙලාවේ මේ අපි දුන්න පොඩි කෙටි දැනුම් දීමත් එක්ක අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඉතින් හැම දිනාටම සුබ රාත්‍රියක් කියන ගම මම විනාඩි 5ක් වගේ සෙෂන් එක ඔන් කරලා තියන්නම්. ටක් ගාලා නම්බර්ස් ටික ඕගොල්ලෝ දාගෙන යන්න. ඊට පස්සේ අපි නම්බර්ස් ටිකට හෙට ඉඳන් ඔයාලට කතා කරලා අවශ්‍ය තොරතුරු ටික දීලා ඒ ලියාපදිංචි කටයුතු වලට සපෝට් එකක් දෙන්න. ඉතින් හැමෝටම බොහොමත්ම ස්තුතියි. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට යම් කිසි විදිහකට දැනුමක් මූලිකව අර ලොකු දැනුමක් නැති වුණත් යම් කිසි විදිහකට මේ මොකද්ද මේකේ මෙන්න මේ වගේ දෙයක් තමයි වෙන්නේ කියන අදහස ආවනම් ඒක මම හිතනවා අපිට ඇති. මොකද මේ වගේ සෙෂන් එකක් මිටක් ගාලා කරලා ලොකු මේක කන පිට හරවන්න අපිට බැහැනේ. නමුත් ඔයාලට මේක යම් කිසි විදිහකට ස්ටාර්ටින් කරන කෙනෙකුට මේ වගේ දෙයක් තමයි තියෙන්නේ මේක අපිට මේ ෆීල්ඩ් එක ඕන කියලාවත් ඔලුවට ආවනම් ඒක ගොඩක් වටිනවා. ඉතින් අපිත් මේ සෙෂන් එකක් කරනකොට අපි එකක් සමාජ සේවයක් විදිහටත් මේක එක පැත්තකින් අර්ථ දක්වනවා. අනිත් පැත්තෙන් අපි කවුරු නොකියුවත් මේක මාකටිං උපක්‍රමයක්. ඒ කියන්නේ අපි අපිව මාකටිං කරගන්න අපි කරන උපක්‍රමයක්. ඒකත් අපි විනිවිදවායෙන් කියන්න ඕන බොරුවට මේ නැත්තම් නිදි මරාගෙන එහෙම කතා කරන්නේ නැහැනේ. ඒක මාකටිං උපක්‍රමයක්. හැබැයි ඒක ඇතුලේ ඕගොල්ලන්ට සර්විස් එකක් වුණා කියන එක තමයි අපි සතුටු වෙන කාරණාව. ඉතින් ඒක නිසා තමයි අපි කිසිම දෙයක් හංගන්නේ කරන්නේ නැතුව ඕගොල්ලන්ට ෆ්‍රීලි මේ දේවල් ටික දුන්නේ. හරි. ඉතින් සෙෂන් එක එහෙනම් එන්ඩ් කරන්න කලින් හැමෝටම සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. තාමත් අපිට ඔයාලා නම්බරේ දානවා නම් ටක් ගාලා නම්බර එක දාන්න. මම මෙතනින් මම මියුට් කරන්නම්. හම්බුන හැමදෙනාට සම්බන්ධ වුණ හැමදෙනාටම බොහොමත්ම ස්තුතියි. අපි Google review link එකක් ඕගොල්ලන්ට අර ඕගොල්ලෝ join වෙලා හිටපු group එකට දාන්න. පුළුවන් නම් නිදා ගන්න කලින් පොඩි review එකක් දාන්න. අතර මේ session එක හොඳයිද? මොකද්ද කියන එක මොකද සමහරට මෙතන හැමෝටම කතා කරන්න දෙන්න chance එක දෙන්න මදි. ඒක නිසා ඔයාලට review link එකක් දාන්නම්. ඒකට පුංචි review එකක් දාන්න. ඒක අපිට වැදගත්කමක් තියෙනවා. මොකද අපිත් ආයතනයක් අපිත් බිස්නස් එකක් නේ කරන්නේ. උගන්නන එක බිස්නස් එකක් විදියට කරන්නේ. බොරුවට අර එන ගුරු ටෝක් එක දෙන්න ඕනෙත් නැහැ. මොකද මාත් කලින් රස්සාවල් ගොඩක් කරා මම කලින් ඉන්න කෙනෙක් විදියට ඊට පස්සේ දැන් ඉතින් අපි මෙතන ඇවිල්ලා මේ ආයතනයක් පාලනය කරගෙන අපි මේ ටික කරගෙන යනවා. ඉතින් ඒක නිසා අපිට ඒකට දායකත්වයක් හම්බ වෙනවා උදව්වක් හම්බ වෙනවා ඔයගොල්ලෝ මේ පුංචිට හරි දෙන කමෙන්ට් එකකින්. ඒකත් වටිනවා. ඒකත් කරන්න. අපි ඉස්සරහට මේ වගේ සෙෂන් ටිකක් arrange කරන්න. රෙකෝඩින් එකේ link එක දාන්න. රෙකෝඩින් එකේ link එක එන්න හෙට වගේ වෙයි හේතුව අපි cloud recording cloud hosting එක යන්නේ cloud එකේ පොඩ්ඩක් ඕක අර convert වෙන්න කොට time එකක් යනවා. ඊට පස්සේ download කරලා ඔයාලට freely upload කරලා link එක දාන්නම්. ඔයාලා එතකන් අර group එකේ ඉන්න ඊට පස්සේ group එකේ ඉන්න ඊට කමක් නැහැ. අර ලොකු කට්ටියක් ඉන්න group එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. සමහරුන්ට good morning ඇති.
ඉතින් ලංකාවෙන් අපි කිව්වොත් සුබ රාත්‍රියක් විදිහට කරන්න. බොහොමත්ම ස්තුතියි. හොඳ කෙමිස්ට්‍රියකුත් අපිට වැටෙනවා. thank you. මම Google මේ link එකක් දාන්නම්. ඔයාලා ඒකට පොඩි කමෙන්ට් එකකුත් දාලාම තියන්න. එහෙනම් සම්බන්ධ වුණ හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. මම සෙෂන් එක නවත්තන්නම්. තාමත් නම්බර් එක දාන්න බැරි වුණා නම් මම සෙෂන් එක ඔන් කරලා තියෙනවා. ටක් ගාලා නම්බර්ස් ටික දාලා ඔයගොල්ලන්ගේ දවස නිමා කරන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.